ගෙවල් ඇතුළට වෙලා ඉන්නේ නැහැ දැන් ගර්ල්ස් ලා ගොඩක් වෙලාවට යාලා එළියට ඇවිල්ලා බලනවා මොනවද වෙන්නේ කියලා. සමහර කොස්ප්ලේ තියෙනවා ඒ කියන්නේ ෆේස් පේන්ටින් සයිඩ් එක. එතකොට අපිට හොඳටම පේන්ට් කරන්න පුළුවන් නම් එතකොට අපි ෆේස් පේන්ටින් සයිඩ් එක ගන්නවා. කියන්නේ අපේ දක්ෂතාව වුණත් අපිට අපි දන්නේ නැති දක්ෂතා එළියට දාන්න පුළුවන් හොඳ දෙයක් කියලා කියන්න පුළුවන්. මොකද අපි ප්‍රොෆෙෂනල් මේකප් ආටිස්ට් කෙනෙක්වත් ප්‍රොෆෙෂනල් කොස්ටියුම් ඩිසයිනර් කෙනෙක්වත් නෙවෙයිනේ. දැන් මම ඇවටා කළා. ඇවට කරද්දී ඇත්තටම මං හිතන විදිහට මට වැඩිපුරම වියදමක් ගියේ කස්ටියුම් එක. මොකද ඒ සියලුම දේවල් මම තනියම හදාගත්ත සහ මට මාස 2ක් විතර කාලයක් ගියා. මට ඒක හරියට නීට් එකට සර්ච් කළා. හොඳ වෙලාවක් ඕනේ. කාලයක් අරගෙන කරන්න ඕනේ දෙයක් මේක. මොකද මම සෑහෙන්න ඒව ගැන හිතනවා සහ චූටි දේත් අපිට චූටි මොකක් හරි පේන්ට් එකක් වුණත් සෑහෙන්න හොයලා බලලා තමයි කරන්නේ. එහෙම අපි මොනවත් ඕඩර් කරලා ගන්න අපිට උවමනාවක් නැහැ. මොකද අපි දැන් මේ කැරක්ටර් එක දන්නවා නම් අපිට ඒක මෙහි හදාගන්න පුළුවන්. වයස් ભેදයක් නැහැ. යාට ඒක කොටද උසද ඒ දේවල් මේකට කිසිසේත්ම අදාළත්වයක් නැහැ. මේක අපි කැරක්ටර් එකක් තමයි එළියට දාන්නේ. සහ කස්ටියුම් එකක් තමයි අපි එළියට දාන්නේ. ඉතින් ඒකෙන් වයස නම් බලපාන්නේ කොහොමද? දැන් අලුත් අය වුණත් අපෙන් අත්දැකීම් ගන්නවනේ. මේක තමයි මොකද්ද මේක කියලා. අරයට මොකද්ද කරන්න පුළුවන් මෙයාගේ කැරක්ටර් ඒව මොකොත් අදාළත්වයක් නෑ. ඔයාලා දක්ෂයි නම් ඔයාලා ආස කැරක්ටර් එකක් තියෙනවා නම් ලස්සනට කස්ටියුම් එකක් ඩිසයින් කරන්න තමන්ට කැමති දෙයක්. ඒ විදිහට අපිට ඒක එලි දක්වන්න පුළුවන්. මොකද අපි කස්ටියුම් එක විතරක් නිකන් රෙඩි කරගෙන එහෙම ඇවිල්ලා අපි නිකන් රෑම්ප් එකේදී නෝමල් ඒක පර්ෆෝමන්ස් එකක් උනේ නැත්නම් ඒක ක්වොලිටි එකක් නැති වෙනවා. ලක් එක කියලා එකක් නැහැ. මම නම් විශ්වාස කරන්නෙම නැහැ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ බිස්පිරුට් channel එක කියන්නේ ලංකාවේ කලාව සහ සංස්කෘතිය ගැන කතා කරන දැනට YouTube අවකාශයේ තියෙන හොඳම channel එකක්. බිස්පිරුට් channel එක ඇතුළත අපි කලාව ගැන කතා කරනකොට අපි ගොඩක්ම ශාස්ත්‍රීය කලාව වගේම නූතන කලාව ගැන කතා කරනවා. එතකොට නූතන කලාවේ මේ දැන් අපිට ලංකාවට ගොඩක් අලුත් දෙයක් තමයි මේ පොප් කල්චර් එක කියලා කියන්නේ. මේ පොප් කල්චර් එකේ විවිධාංග පැති තියෙනවා, කොමික්ස් තියෙනවා, වීඩියෝ ගේම්ස්, කොමික් බුක්ස්, ඊට පස්සේ මංගා, ඇනිමේ, ඊට පස්සේ එතනින් ගියාට පස්සේ තව නාට්‍ය, ටෙලි නාට්‍ය, චිත්‍රපටි, වේදිකා නාට්‍ය මේ හැම දෙයක්ම අයිති වෙනවා මේ කොමික් කියන සංස්කෘතියට. දැන් මේ වෙනකොට ලංකාව මේ කොමික් සංස්කෘතිය එක දැන් ගොඩක් කල් එකතු වෙලා තියෙනවා. නමුත් නූතන පරම්පරාව එකතු වෙලා දැන් අවුරුදු 10ක් 12ක් විතර වගේ ඉන්නවා. ඉතින් අද මගෙත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ නූතන පරම්පරාව නියෝජනය කරන ලංකාවේ ඉන්න දක්ෂ කොස්ප්ලේ කෙනෙක්. ඔයගොල්ලෝ බැලුවා නම් එහෙම මගේ 2024 අවුරුද්දේ ලංකා කොමික් කොන් එකේ වීඩියෝ එක ඒ වීඩියෝ එකේ පළවෙනි තප්පරේ ඉඳන්ම මෙතුමිය තමයි ඉන්නේ මේ කැට්වුමන්ගේ කොස්ප්ලේ එක කරලා ඒ අඟපාන්නේ මෙතුමිය තමයි. මේ පාර කොස්ටියුම් එක වෙනස් කරලා දෙපාර රෝස පාට ගන්න යනවා ඉතින්. ඒක මේ කැට්වුමන් මේ මොනවාද බාබි වර්ෂන්. බාබි වර්ෂන්. රොසෝ එක. ඇයි මම කියන්නේ හාලි. හාලි. මූණේ පවුඩර් ගන්න ඉඳ වෙක් කරානේ. ඉතින් මම එයාට ආරාධනා කරා අපේ බිස්බුරු channel එකත් එක්ක එකතු වෙන්න කියලා මේ කොස්ප්ලේ සංස්කෘතිය ගැන කරන වීඩියෝ සීරීස් එකේ තවත් අපේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා. අයිවන් කියලා පිළිගන්නවා. අයිවන්. හරි. එහෙනම් අපිට ඉස්සෙල්ලාම ඔබතුමිය හඳුන්වලා දෙන්න ඔබ කවුද සහ කොහොමද දැන් කොස්ප්ලේ වලට කොච්චර කාලයක් මෙනොට එකතුලා ඉන්නවද? ඔව් මගේ නම ආශිස් සෙනවිරත්න. දැනට කොස්ප්ලේ කෙනෙක් විදිහට අවුරුදු 8ක් වැඩ කටයුතු කරගෙන ඉන්නවා. 2016 තමයි මුලින්ම කොස්ප්ලේස්ලා ලංකාවේ ඉවෙන්ට් එකක් විදිහට ඒක කරන්න පටන් ගත්තේ. ඉතින් එතකොට මමත් හිතුවා කොස්ප්ලේ කියන්නේ මොකද්ද කියලා සර්ච් කරලා බලලා මේක අලුත් අත්දැකීමක් නේ ලංකාවට. එතකොට පිට රටවල් වල නම් මේක ගොඩක් වෙලාවට තියෙනවා. ඉතින් මම හිතුවා මේක සර්ච් කරලා බලලා සහ මම මගේ යාළුවන්ගෙන් අහගෙන විස්තර තමයි කොස්ප්ලේ කෙනෙක් විදිහට 2016 ඉඳලා තමයි මමත් කොස්ප්ලේ කරන්න පටන් ගත්තේ. එතකොට 2017 18 ඒ විදිහට ස්ටෙප් බයි ස්ටෙප් තමයි මේ කොස්ප්ලේ විදිහට ඉන්ඩස්ට්‍රි එකට ආවේ. ඔබ දකින්න විදිහට මොකද්ද මේ කොස්ප්ලේ කියලා කියන්නේ? මොකද මම පුංචි කාලේ අපිට කොස්ප්ලේ කියලා දෙයක් තිබුණේ නැහැ. ඒ වගේම තමයි මගේ අම්මා තාත්තා සීයා පුංචි කාලේ කොස්ප්ලේ කියලා දෙයක් අපිට තිබුණේ නැහැ. නමුත් 2010 විතර පස්සේ ලංකාවේ කොස්ප්ලේයර්ස්ලාගේ සංස්කෘතියක් ඇති වෙන්න පටන් ගත්තා. ඔබ දකින්න විදිහට මොකද්ද මේ කොස්ප්ලේ කියලා කියන්නේ? කොස්ප්ලේ කියලා කියන්නේ මම හිතන විදිහට ආර්ට් එකක්. මොකද අපි ආස දෙයක්, අපි ආස කැරක්ටර් එකක්, ආස කස්ටියුම් එකක් ඒ විදිහට අපිම නිර්මාණය කරගෙන ඒක හරි ඉන්ට්‍රස්ට් වැඩක් මම හිතන විදිහට. ඒ කියන්නේ අපේ දක්ෂතාව වුණත් අපි දන්නේ නැති දක්ෂතා එළියට දාන්න පුළුවන් හොඳ දෙයක් කියලා කියන්න පුළුවන්. මොකද අපි ප්‍රොෆෙෂනල් මේකප් ආටිස්ට් කෙනෙක්වත් ප්‍රොෆෙෂනල් කොස්ටියුම් ඩිසයිනර් කෙනෙක්වත් නෙවෙයිනේ. ඉතින් ඒක නිසා මම හිතනවා අර අපිට පුළුවන් දේවල් අපි විසින්ම හදාගෙන ඒ දේවල් කරන එක තමයි කොස්ප්ලේ කියලා කියන්නේ. කොස්ප්ලේ කියන්නේ ආර්ට් එකක්. ඇයි ඔබට කොස්ප්ලේ චරිතයක් රඟ දක්වන්නේ එතුමා? මොකද ඔබ දැන් 2016 කියන අවුරුද්දේ මම හිතන්නේ ඔබ රංගන ජීවිතයට සම්බන්ධලා ඒ මොකක්වත් නෙවෙයි නිකන් ජස්ට් කොමික් ආයිකෝන් එක කාපු ඉන්න ඒකේ ටිකක් ගියා. එතකොට කොහොමද කොස්ප්ලේ චරිතයක් රඟ දක්වන්නේ හිතුනේ කොහොමද? කොස්ප්ලේ චරිතයක් රඟ දක්වන්න හිතන කියලා කියන්නේ මම මුලින්ම කරපු චරිතය ඇත්තටම කැට්වුමන්. මොකද මං හරි ආසයි සහ මං කැට් ලවර් කෙනෙක්. ඉතින් මේ හරිම ආසයි කැරක්ටර් එකට.
එතකොට අනිත් එක ඒ කස්ටියුම් එක මට මැච් වෙනවා. සහ මම විශේෂයෙන්ම මැච් වෙන එකකට වඩා මම හරි ආසයි ඒ කැරක්ටර් එකට. ඉතින් මං හිතුවා මට ඒක හොඳටම සූට් වෙයි කියලා හිතලා තමයි ඒ කැරක්ටර් එක තෝරාගෙන කරේ. කරන්නේ. දැන් මම දන්න හැටියට කැට්වුමන් කියන චරිතය මම හිතන්නේ කූසෝ සම්බන්ධව තියෙන එකම කැරක්ටර් වෙනවා යුනිවර්ස් එකේ. මොන වගේ අභිප්‍රේරණයක්ද ඔක කියන කාගෙන්ද ඉන්ස්පයර් වුණේ කොස්ප්ලේ කෙනෙක් වෙන්න දැන් අපිට 2016ට කලින් කොස්ප්ලේ කියන දෙයක් තිබුණ නෑ ලංකාවේ. දැන් අපිට ඔන්න ක්‍රිකටර් කෙනෙක් නම් අභිප්‍රේරණ ගොඩක් දෙනෙක් හිටියා. නමුත් කොස්ප්ලේ කෙනෙක් කොහෙන්ද අභිප්‍රේරණ කොහොමද උනේ? ඔව්. අතර මං කලින් කිව්වා වගේ Google එකේ සර්ච් කරලා බලලා මොකද මේක වෙනත් රටවල් හරිම ලස්සනට කරන ඉවෙන්ට් එකක් විදිහට කරනවා ඒ කියන්නේ. එතකොට ලංකාවේ මං හිතුවට මුල්ම අදියර. එතකොට මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි මමත් දැනගත්තේ. මොකද එයාලා එහෙම කස්ටියුම් ඇඳගෙන ෆේස් පේන්ටින් ඒක හරි ලස්සනට ඒ වැඩ ටික කරගෙන තිබ්බා. ඉතින් මං හරි ආසාවෙන් මම විස්තර අහගෙන විශේෂයෙන් මතක් කරන්නේ ප්‍රවී තමයි ෆස්ට් ටයිම් මාව කොස්ප්ලේ කෙනෙක් විදිහට අශීවත් කැමතිද මෙහෙම කස්ටියුම් එකක් ඩිසයින් කරගන්න එහෙම කියලා. මම ඉතින් මොකද්ද මේක කියලා බලද්දි තමයි යා මට කිව්වේ මේක මෙහෙම දෙයක් එහෙම කියලා. මමත් ඉතින් ඒක පොඩ්ඩක් සර්ච් කරා. මොකද අපි දැන් මුකුත්ම දන්නේ නැතුව මෙතනට ගිහිල්ලා අමාරුනේ. මොකද අපි දන්නේ නැහැ කැරක්ටර්ස් මොනවද, කොස්ප්ලේ කියන්නේ මොකද්ද මේ කොමික්ස්ලා ඒ දේවල් දන්නේ නැති නිසා ඒක හොඳටම සර්ච් කරලා බැලුවා. බලලා තමයි මුලින්ම කැට්වුමන් විදිහට ආවේ 2017 වල. දැන් එතකොට 2016 අවුරුද්ද කියලා ගත්තොත් එහෙම දැන්ට අවුරුදු 9කට විතර වගේ කලින් නේ. එතකොට එදා ඉඳලා අද මේ 2025 අවුරුද්ද වෙනකම්ම අපිට අවුරුදු 9ක විතර වගේ අත්දැකීමක් තියෙනවා ඔබට කොස්ප්ලේ කෙනෙක් විදියට. එතකොට අපි තුන් දැන් අලුතෙන්ම කොස්ප්ලේ කෙනෙක් තෝරගන්නවා නම් අපි කොහොමද කැරක්ටර් එකක් තෝරගන්නේ මේ කොස්ප්ලේ කෙනෙක් විදියට වැඩ කරන්නේ? ඔව් ඇත්තටම කොස්ප්ලේ කෙනෙක් විදිහට වැඩ කරන්න කියලා කියන්නේ මම දැක්ක ගොඩාක් වෙලාවල් වලට එයාලා කැමති කැරක්ටර් එකක් සහ එයාලට ඒක සූට් වෙනවද කියලා බලනවා මුලින්ම. ඒ කියන්නේ එක්කෝ ෆිගර් එකට මැච් වෙනවද කියලා බලනවා. ඒ වගේ අපි බලනවා චුට්ටක් සර්ච් කරලා ඉගෙන දැන් සමහර කොස්ප්ලේ තියෙනවා ඒ කියන්නේ ෆේස් පේන්ටින් සයිඩ් එක. එතකොට අපිට හොඳටම පේන්ට් කරන්න පුළුවන් නම් එතකොට අපි ෆේස් පේන්ටින් සයිඩ් එක ගන්නවා. ඩිස්නි කැරක්ටර් එකක් සිලෙක්ට් කරගන්නවා නම් එහෙම. එතකොට ඒ විදිහට තමයි දැන් මම මුලින්ම කැට්වුමන් සිලෙක්ට් කරගත්තේ මම ඒ දවස්වල ගොඩාක් කෙට්ටුවේ. එතකොට කැට්වුමන්ගේ ෆිගර් එකත් මං හිතන විදිහට මැච් වෙනවා සහ මම ආස නිසා. ඉතින් ඒක නිසා තමයි ඒ කස්ටියුම් එක හදාගන්න ඒ කියන්නේ ලොකු කාලයක් ගියෙත් නැහැ අයියේ. මොකද මට ටයිම් එක තිබ්බෙත් නැහැ. මට ලොකු අයිඩියා එකක් තිබ්බෙත් නැහැ ෆස්ට්ම කස්ටියුම් එක. ලොකු කාලයක් ගියෙත් නැහැ ඇත්තටම කස්ටියුම් එක හදාගන්න. පුංචි කාලයක් ඇතුළතල ඒ කැරක්ටර් එකට මට ප්ලේස් එකකුත් ආවා. තර්ඩ් ප්ලේස් මං හිතන විදිහට මට මතක විදිහට ඔව්. මේ කොන්න එකේද කොමික් එක්ස්පෝ එකේද? ඒක ඉවෙන්ට් එකක් කොස්ප්ලේස් ලගේ. ඉවෙන්ට් එකක් shopping mall එකක් ඕපන් කරන එකට කොස්ප්ලේස්ලාට ඉන්වයිට් කරලා තිබ්බා. ඉතින් මම ඒකට පාටිසිපේට් කළා. ඉතින් මට ඒක ප්‍රයිස් එකකුත් වින් කරන්න හම්බුණා ෆස්ට් කොස්ප්ලේ එකකින්ම. හරි ලස්සන අත්දැකීමක් ආය අතීතයට එක් කරගෙන ගියා වගේ මතකයක් කරා. අපි හිතමු අපි දැන් ඔන්න කොමික් කොන් එකක් අපිට දැක්කා. එතකොට අපි චරිතය තෝරගත්තා. එතකොට ඒ චරිතය තෝරගත්ත වෙලාවෙ ඉඳලා අවසානයේ වෙනකම් ඒ කියන්නේ අපි හිතමු කොමික් කොන් එකේ දවස වෙනකම්ම කොහොමද අපි ඒ කැරක්ටර් එකට හරියන ඇඳුම් ආයත්තම් තෝරගන්නේ? එතකොට සමහර කැරක්ටර්ස් වල ප්‍රොප්ස් තියෙනවා. ඒ කියන්නේ ආයුධ මොනවා හරි තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාලා වලලු කරඹෝ දේවල් තියෙන්න පුළුවන්. එතකොට කොහොමද අපි එතකොට ඒ වගේ චරිතයක් කොහොමද නිර්මාණය කරන්නේ? සහ කොපමණ මුදලක් සහ කාලයක් වියදම් වෙනවද මේ වගේ ඇඳුමක් නිර්මාණය කරන්නේ? ඔව්. ඇත්තටම ඒකයි කස්ටියුම් එකෙන් කස්ටියුම් එක වෙනස් වෙනවා. මොකද ගොඩක් වෙලාවල් වලට ෆේස් පේන්ටින් එකක් තියෙන කස්ටියුම් එකක් සහ දැන් මම ඇවට කළා. ඇවට කරද්දී ඇත්තටම මං හිතන විදිහට මට වැඩිපුරම වියදමක් ගියේ කස්ටියුම් එක. මොකද ඒ සියලුම දේවල් මම තනියම හදාගත්ත සහ මට මාස 2ක් විතර කාලයක් ගියා. එතකොට මගේ වෘත්තිමය වැඩ කටයුතුත් එක්ක මට මේක කන්ටිනියු කරගන්න සහ මට ලොකු සපෝට් එකක් හම්බුණා මගේ ෆැමිලි එකෙන්. මොකද ප්‍රොප්ස් එහෙම හදාගන්න ටිකක් හරි කාලයක් වැය වෙනවා. වියදම ගැන කතා කරොත් ඒක කොහොමද ඒ කාලේ ඔබ රැකියාවක් කරන්නේ නැහැ නෑ මම චූටි. එතකොට ගිය අවුරුද්දේ තමයි මම ඇවට කළේ. කැරක්ටර් එකකට වියදමක් දරනවා නම් ඒ කියන්නේ ඒක කැරක්ටර් එකකින් කැරක්ටර් එකට වෙනස්, කස්ටියුම් එකකින් කස්ටියුම් එකට වෙනස්. මොකද ලොකු ප්‍රොප්ස් තියෙන කස්ටියුම් තියෙනවා. ඒවට ලොකු වියදමක් යනවා. ඇත්තටම ලොකු කාලයක් වැය වෙනවා. සහ ඒක ඩිපෙන්ඩ් වෙනවා අයියේ. මොකද අපි නෝමල් කස්ටියුම් එකක් කරගන්නවා නම් ඒකට යන වියදම සහ මැටීරියල්ස්, එතකොට SVKs අපි ගන්න දේවල්, ෆේස් පේන්ටින් එහෙම මේක ඩිපෙන්ඩ් වෙනවා. මොකද මම කරපු හැම කැරක්ටර් එකකටම විවිධ මැටීරියල්ස් තමයි ගියේ, විවිධ ෆේස් පේන්ට් මම එක එක කැරක්ටර්ස් තමයි කළේ. ඉතින් එහෙම තමයි. කැට්වුමන් ගෙකට ලොකු මේකප් එකක් මුකුත් තිබ්බේ නැහැ. ෆුල් මමම තමයි හිටියේ. අපි හිතමු දැන් ඔන්න කොමික් කොන් එකට අපි දැන් කැරක්ටර් එක තෝරාගත්තා, කැරක්ටර් එකේ ප්‍රොප්ස් එක හදාගත්තා, මුන්ට නිර්මාණය කරගත්තා. ඒකෝර අපි සාමාන්‍යයෙන් කොමික් කොන් එකක් වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් විශේෂ අවස්ථාවක් වෙන්නත් පුළුවන්. එතකොට අපි ලොකුවටම අවධානය දෙන්න ඕනේ කොස්ප්ලේ එකට විතරද, ඇඳුමට විතරද, එහෙම නැත්නම් මේ චරිතයේ පර්ෆෝමන්ස් එකටත් බලපානවද? ඇත්තටම මං හිතන විදිහට දෙකම බලපානවා. මොකද අපි කස්ටියුම් එක විතරක් නිකන් රෙඩි කරගෙන එහෙම ඇවිල්ලා අපි නිකන්
රෑම්ප් එකේදී normal ඒක performance එකක් උනේ නැත්නම් ඒක quality එකක් නැති වෙනවා. ඉතින් දෙකම balance කරගන්න ඕනේ. ඒ කියන්නේ එක එක character එකකින් character සමහර characters නම් හරි silent slow motion ඇවිල්ලා ඒ zombie කෙනෙක් වගේ. ඔව් zombie ඒ විදිහට එක දේවල් තියෙනවනේ. ඉතින් දඟලලා කරන characters නම් ඒ විදිහට පොඩි act එකක් හදාගෙන මම හිතන විදිහට එහෙම තමයි ඒක කරගන්න. ඒ කියන්නේ ඒක event එකක් නේ. event එකක් විදිහට ලස්සනට ඒක එළියට එන්න ඕනේ. ඔබ තෝරගත්ත චරිත සාමාන්‍යයෙන් ටිකක් අර රැඩිකල් චරිත කිව්වොත් නිවැරදි. ඒ කියන්නේ ටිකක් ආවේගශීලී සහ ආක්‍රමණශීලී වගේ චරිත තමයි ඔබ තෝරගෙන තියෙන්නේ. කොමික් කොන් වැඩසටහනක් කියලා කියන්නේ ලංකාවේ හැමතැනින්ම වගේ මිනිස්සු සහභාගී වෙනවා. ඒ මිනිස්සු විවිධ ආගම් දරනවා, විවිධ සංස්කෘතින් වලින් එනවා. හරිද? සහ විවිධ වයස් මට්ටම් වල විවිධ රැකියා කරන පිරිස් එන්නේ. එතකොට අපි කොහොමද මේ වගේ මිනිසුන් සමූහයක් එක්ක ගනුදෙනු කරන්නේ? මොකද හැමෝම මේ කැරක්ටර් කැමති කට්ටිය වෙන්නේ. එතකොට අපි දන්නේ මේ පුද්ගලයා කොයි වගේ කෙනෙක්ද කියලා. නමුත් කොහොමද මේ වගේ අවස්ථාවක අපි ගනුදෙනු කරන්න ඕනේ? ඔව්. ඇත්තටම අපිට දැන් එක එක જાතියේ කට්ටිය මුණ ගැහෙනවා. මොකද characters දැන් අපි සමහර විට මම කරලා තියෙන character එකක් තව කෙනෙක් කරලා තියෙන්නත් පුළුවන්. එතකොට මෙයාත් මගේ එකමයි කරලා තියෙන්නේ කියලා. හැබැයි මෙතන මම ගොඩක් වෙලාවට මේ cosplays ලගේ සහ මේ events වල දැකලා තියෙන දෙයක් තමයි comic side එකේ මේ cosplays ලගේ දැකලා තියෙන දේ ඒගොල්ලෝ හරි එකමුතුයි. cosplays ලා. සමහර දේවල් ඇති. හැබැයි මම හිතන විදිහට සෑහෙන support එයාලා. ඒ කියන්නේ අපි දන්නේ නැති දෙයක් නෙවෙයි අපි දැන් කාගේ හරි මොකක් හරි අපිට මොකක් හරි prop එකක් මොකක් හරි දුන්නක් හරි හදලා තියෙන එකක් කවුරු ඇහුවොත් එහෙම ඒක යාලා කියනවා. එතකොට මැටීරියල් එකක් මොකද්ද මේක ෆෝම් එක අපි ඇහුවොත් එයාලා ඒක කියනවා. අපිත් එහෙමයි. ෆේස් පේන්ට් එක මගෙන් ගොඩාක් කට්ටිය අහලා තිබ්බ ෆේස් පේන්ට් ගැන මැසේජ් දාලා. ඉතින් අපි එහෙම අර හංගගෙන කරන්නේ නැහැ. මම දන්නවා ඒක කොහොම මේ අපිත් නිකන් ඩෙවලොප් වෙනවා වගේ. ඒ කියන්නේ ඒක හරිම හොඳ අත්දැකීමක්. කවුරුත් කාටවත් ජෙලස් නැහැ. ඒ කියන්නේ ඒක හරි සපෝට්. ඒ කියන්නේ මං හිතන්නේ ලංකාවේ තියෙන හොඳම ඉවෙන්ට් එකක් තමයි කොමික්ස් ලත් එක්ක එකතු වෙලා කොස්ප්ලේ කියලා කියන්නේ. දැන් මම ආශිට ආරාධනා කරපු ලොකුම හේතුව තමයි ආශි ගොඩක් කොස්ප්ලේ තරඟ වලට සහභාගී වෙලා තිනවා විවිධ ආයතන වලින් සහ විවිධ සංවිධාන වලින් සංවිධානය කරපු. එතකොට අපි කොහොමද සාමාන්‍යයෙන් දැන් හොඳ අඳුමක් තෝරගෙන හොඳ කරක්ටර් එකක් තෝරගෙන ඒ ඔක්කොම ටික හදාගත්තට අපි කොහොමද මේ වගේ කොස්ප්ලේ කම්පිටිෂන් එකකින් ජයග්‍රහණය ගන්න මොන වගේ දක්ෂතාවයක්ද අපිට ඕන වෙන්නේ? වාසනාවනේ මේ මෙතන තියෙන්නේ. නෑ ලක් එක කියලා එකක් නැහැ. මම නම් විශ්වාස කරන්නෙම නැහැ. අපි ඇත්තටම අයියේ දැන් මම වර්ක් කරන ගමන්නේ කලේ හැම එකම අර මුලින්ම 2016 17 18 වල තමයි මම ඒකටම ફોකස් කරලා කරේ. හැබැයි දැන් මේ ළඟකදී කරපු කස්ටම් අවුරුදු 3-4ක් එක්ක කරපු දේවල් හරිම අමාරුවෙන් ඒ දේවල් ඒ කියන්නේ ගොඩක් සර්ච් කරලා බලලා තමයි මේ දේවල් කරේ. ඉතින් ඒක නිසා විනර් කෙනෙක් වෙන්නම නෙවෙයි දැන් අර මේක මම නම් ගොඩක් වෙලාවට ඒකට පාටිසිපේට් කරන්න ඒක හරිම ආසාවෙන්. ඒ කියන්නේ ඒකට විනර් කෙනෙක් වෙන්නම නෙවෙයි. හැබැයි මම තරඟ කරපු හැම ඒ කියන්නේ මම හිටපු හැම කොස්ප්ලේ එකකම මට ප්ලේස් එකක් හම්බුණා. ඉතින් මට ඒ ගැන හරිම සතුටුයි. ඔව් ඇත්තටම බෙස්ට් මේකප් මොන මේකප් එක තමයි එනවනේ. ඔව් ඉතින් හරි ආසාවෙන් ඒ කියන්නේ ඒකට දක්ෂතාවය කියලා කියන්නත් පුළුවන් කැපවීම කියලා කියන්නත් පුළුවන් හැම දෙයකම එකතුවක්. ඒක ලක් එක කියලා කියන්න බෑ ඉතින්. ලක් එක නෙමෙයි. ඔබට පොඩි දෙයක් වෙන්නන්නම් ඇයට මං කිව්වා පොඩ්ඩක් පුළුවන් නම් ඇයගේ කරපු කැරක්ටර්ස් වල ඒ කැරක්ටර් වල පොඩි පුංචි දෙයක් අරගෙන එන්න කියලා මම ඔයගලන්ට පෙන්නන්නම් ඇයගේ ගිය අවුරුද්දේ දැන් අවටා කියන ඒ කැරක්ටර් රඟපාව අය එතකොට සහ ඊට අවුරුදු ගානකට කලින් කරපු කැරක්ටර්ස් දෙක තුනකත් ඇය නිර්මාණය කරපු ප්‍රොප්ස් ටිකක් අරන් ඇවිල්ලා තිනවා මම ඔබට පෙන්නන්නම් චුට්ටක් කොහොම ඉන්න මේව කරනකොට එන්න. ඉතින් දැන් ආශේ ඕගොල්ලෝ වෙනුවෙන් අරගෙන ඇවිල්ලා තිනවා ඇය ගිය අවුරුද්දේ ජයග්‍රහණය කරපු අවටා කියන චරිතයට එයා පාවිච්චි කරපු ප්‍රොප් එක අවටාගෙන් චරිතය ගැන අපි වෙනම කතා කරනවා මේ වීඩියෝ එක අවසන් වෙනකොට. නමුත් ඇයට මේ ප්‍රොප් එක මම අරගෙන එන්න කිව්වා පෙන්වන්න මේ ආයුධය. මොකද මේ ඇවිල්ලා අපේ ලංකාවේ නිර්මාණ ශිල්පිනියක් ඇය විසින් ඇයගේ මානසින් ඇයගේ දැනුමෙන් ඇයගේ ඇය තියෙන ඔක්කොම රිසෝසස් පාවිච්චි කරලා නිර්මාණය කරපු දෙයක්. ඉතින් ආශි පොඩක් අපිට කතා කරන්න පුළුවන් ඒක ගැන. ඔව්. මේක තමයි ඇවටගේ දුන්න. ඉතින් පේන්ට් එකක් සහ මේක ලී වලින් තමයි හදලා තියෙන්නේ. පොඩි ඩිසයින් එකක් දාලා තිනවා. මොකද ඇවට යාළුවෝ ඔක්කොමලා මේ වගේ ෆෙදර්ස් එක තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඒකයි. මේක තමයි ඉතින් අර මට ටිකක් මේකයි තව මේකේ තිබ්බා මේ ඊතල දාන මේක. කොපුවක් වෙන මේ ඒකත් එක තමයි මේක තියෙන්නේ. එතකොට මේ දුන්න නිර්මාණය කරනකොට ඔබට මේ කොහොමද මේකේ සැලසුම එහෙම ඔබ හොයාගත්තේ? සහ මේක දැන් ප්ලාස්ටික් එකක් අය කරලා තියෙන්නේ. මොකද මේ ඔබ නිර්මාණය කරන ආයුධය කිසිම වෙලාවක කාටවත් හානියක් සිදු වෙන්න නරකයි. ඒක පොස්ටේ කොමික් වලදී තියෙන නීතිය. ඒතර මේ වගේ සරල නිර්මාණයක් පාවිච්චි කරලා තමයි එයාගේ ප්‍රොක්ස් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් කොහොමද මේකේ ස්කෙච් එකේ මාගත මොකද දැන් මේක අනිවාර්යෙන් බැලන්ස් වෙන්නත් ඕනේ ඔබ අතට. සහ බලන කෙනෙක්ට ආකර්ෂණීය වෙන්නත් ඕනේ.
ඉතින් කොහොමද ඒකට අපි රිසර්ච් එකක් කරලා මේක හොයාගත්තා. ඇත්තටම මුලින්ම මම හිතුවා දුන්නක් කරනවද නැද්ද කියන එකත් බැලුවා. මොකද මට කස්ටියුම් එක මම ගොඩාක් ඩීටේල් වැඩි. හැබැයි අර මට ඇත්තටම ඕනි වුණා මොකද ඇවටගේ ගොඩාක් එක එක ආයුධ තියෙනවනේ. ඉතින් මම බැලුවා මට මේක තමයි මට මැච් වෙන එක කියලා. මොකද මම ගර්ල් කෙනෙක්. අර ඒක නිසාත් එක්ක Google එකේ කැරක්ටර් සර්ච් එක මීට කලින් කවුරුත් කරලත් නෑ කොමික් නෑ කරලා නෑ ලංකාවේ. කවුරුත් ලංකාවේ කරලා තිබෙත් නැහැ. මොකද ඔබ තෝරාගත්ත හැම කැරක්ටර් එකක් මේ වගේ මීට කලින් ඔව්. කිසිම කෙනෙක් ඒ කැරක්ටර් එකට අතවත් තියලා නෑ. නැති ඒවා තමයි කළේ. මොකද එතකොට මටත් අලුත් එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕන නිසා මේක කොහොම හරි මැෂින් කට් එකකින් තමයි කරේ. කොහොම හරි මේක 3 පාරක් කැඩුනායි. ඒ කියන්නේ මම කට් කරද්දී ඒක කැඩුණා. මොකද ලීනේ. ඒකයි තව එකක් හරියටම හදාගෙන දුන්නා. ඒක පේන්ට් එක මේ ලීයට ඇල්ලුවේ නැහැ. ඊට පස්සේ ආයේ පේන්ට් එක චේන්ජ් කරා. සහ කොමික් කොන් එක දවසේ කොමික් එක්ස්පෝ එක මම හිතන විදිහට එක්ස්පෝ එක දවසේ මේක කැඩුනා. මෙතන අනන්ද වගේ හිතෙනවා. මට දුක හිතුණා කියන්නේ මට මාර සපෝට් කරා මගේ යාළුවෝ මේක ෆික්ස් කරගන්න. මේක කැඩුණා මොකද මේ ලීනේ මගේ අතින්ම බිමට වැටලා තමයි කැඩුනේ. ඉතින් ස්ටේජ් එකට යන්න ඔව් ඒ වෙලාවෙම ඒක මගේ නංගි යාගේ YouTube channel එකෙත් දාලා තියෙනවා. මට මාර විදිහට දුක හිතුණා. මොකද මම ඔක්කොම මහන්සි වෙලා හදාගෙන අන්තිමට ස්ටේජ් එකට රෑම්ප් කරන්න ඔන්න මෙන්න තියෙද්දි කැඩුනා. ඉතින් ඒක තමයි මෙතන පොඩක් ෆික්ස් කරලා තියෙන්නේ. මේ හැබැයි අන්තිමට විනර් කෙනෙකුත් වුණා. කෙනෙකුත් වුණා. හරි. එතකොට තව එකක් ඔබ අරන් ඇවිල්ලා තියෙනවා අපි දැන් මේක තියමු. අය මුලින්ම කොස්ප්ලේ එකක් විදිහට පාවිච්චි කරපු කොස්ප්ලේ එකක් කරපු හාලිකුයින් නේ. ඔව්. හාලිකුයින් ප්‍රොප් එකක් තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඔව්. මේක. බේස්බෝල් බැට් එකක්. අදිසියකට හොරෙක්කේම ආවොත් එහෙම ටක් දාලා මුලින් පැලෙන්න දෙන්න පුළුවන්. මේක සූසයිඩ් ස්ක්වොඩ් එකේ හාලිකුයින් තමයි කලේ ජේල් සයිඩ් එකක සහ 2018 වල තමයි කලේ ප්‍රවි එක තමයි කොස්ප්ලේ එක කරේ. එයා ජෝකට ඩ්‍රෙස් කරා. මොනවද ලියලා තියෙන්නේ මේකේ? ඒකේ ඇත්තටම තියෙනවා එහෙම නෝට් එකක්. ඒකත් Google එකකින් ඒ විදිහටම සර්ච් කරලා බලලා තමයි ඒක කරේ. ඒකයි මෙතන good night කියන එක. මේකෙත් paint එක ඇල්ලුවේ නැහැ මේ ලියට. ඉතින් ඒක තමයි පොඩක් අර බ්ලර් වෙලා වගේ එක තියෙන්නේ. ඒ විදිහට එක එක අත්දැකීම් තියෙනවා ඉතින්. ඒක පරීක්ෂණයක් කරලා බලන්න ඕනේ ඉස්සෙල්ලා ප්‍රොප් එක ගන්න. මොකද අනිවාර්යෙන්ම materials වල සමහර paint අල්ලන්නේ නැහැ. මේ වගේ දේවල් වලට මේ ලීනේ මේවට paint එක ගොඩක් වෙලාවට මේ set වෙන්නේ නැති දේවල් තියෙනවා. හරියටම සර්ච් කරලා බලන්න ඕනේ ඉතින් ඒවා. අනිත් එක සහ දැන් ඔබ සාමාන්‍ය කොමික් කොන් එකකට එන කෙනෙක් ප්‍රොප් එකක් ඔබෙන් ඉල්ලන්න පුළුවන් පොඩ්ඩක් අර දෙන්නකො මම ෆොටෝ එකක් අරන් දෙන්න. ඒ වගේ ඒතොර ඒ පුද්ගලයාටත් කිසිම හානියක් හෝ කරදරයක් වෙන්නත් නරකයි නේ ප්‍රොප් එකක් කරනකොට නේ. ඔව් මොකද මගේ මේකේ ඊතල සෙට් එකක් තිබ්බා. ඒක මම පිටිපස්සට සෙට් කරලා තිබ්බේ. බෑක්පැක් එකක් විදිහට ඒක කරලා තිබ්බේ. එතකොට එතනත් ෂූටි ආයත් වෙනවනේ. එතකොට ඊතල ප්‍රශ්න මම ඒකත් කරේ ප්ලාස්ටික් වලින් තමයි කළේ. මොකද බයයිනේ කරන්න ආසයි මේ විදිහේ කියන්නේ ටිකක් මේක හොඳට හයිය විදිහට ඒ වුණාට අර අපිට සෙට් වෙන්නත් ඕනි සහ අපිට මේක දවසම අපි අතේ තියාගෙන ඉන්න ඕනි. ඒවත් එක්ක මම මේ හැමදේම කරේ මට පහසු වෙන විදිහට තමයි. ඔබ ලංකාවේ ඉපදුණු ලංකාවේ ජීවත් වෙච්ච දැන් ළමයි. ඔව්. හරි. එතකොට දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් විවිධ සංස්කෘතියන් වල කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලෝ එක එක විදිහට තමයි දකින්නේ මේ කොස්ප්ලේ කියන එක. සහ කොමික් සංස්කෘතිය කියන එක. නමුත් අපි කොමික් වැඩසටහනකට සහභාගී වුණාට පස්සේ අපේ කොමික් කොස්ප්ලේයර්ස්ලාගේ ඡායාරූප ඉන්ටර්නෙට් එකේ හැමතැනම වගේ ෂෙයා වෙනවා. සමාජ මාධ්‍ය ජාලවල ෂෙයා වෙනවා. නමුත් මේකට හොඳ කියන පිරිසක් වගේම අවලාද චෝදනා ලගන පිරිසකුත් ඉන්නවා. එතකොට කොහොමද ඒ වගේ අපි දැන් ඒකට සාමාන්‍ය සයිබර් බුලින් කියලා කියනවා. එතකොට ඒ වගේ දෙයකට කොහොමද අපි මුහුණ දෙන්නේ? කොහොමද සාර්ථකව නිකන් ඒ වගේ දෙයක් හැන්ඩල් කරගන්නේ? පාලනය කරගන්නේ කොහොමද? ඔව් ඇත්තට මේක හොඳ ප්‍රශ්නයක්. මොකද බෑඩ් කමෙන්ට්ස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මොකක් හරි හොඳ දෙයක් කරොත් අනිවාර්යෙන්ම බෑඩ් කමෙන්ට් එකක් අනිවාර්යෙන්ම තියෙනවා. ඒ කියන්නේ කොච්චර හොඳ දෙයක් කරත් අපි මොනවා හරි ඒ කියන්නේ කාට හරි මොකක් හරි උදව්වක් කරත් අනිවාර්යෙන්ම අපිට නරක දෙයක් තියෙනවා. ඉතින් ඒක නිසා බෑඩ් කමෙන්ට්ස් නම් ගොඩක් මටත් ආව බෑඩ් කමෙන්ට්ස් සෑහෙන්න මිනිස්සු එක එක දේවල් කියනවනේ. කියනවා. එක එක දේවල් කියනවා. ඉතින් ඒ දේවල් ඉතින් අර ලොකුවට ફોකස් කරන්න ඇත්තටම අපිට වෙලාවක් නැහැ. ඇත්තටම කිව්වොත් මොකද අර කවුරු හරි මොනවා හරි නරක කමෙන්ට් එකක් දැම්ම දැන් මගේ කොස්ප්ලේ වලටත් ගොඩක් වෙලාවට දාලා තියෙනවා. සමහර අය දාලා තියෙනවා ඇයි මෙහෙම මේ වැන්දගෙන මොකද්ද මේ ඒ විදිහේ දේවලුත් දාලා තියෙනවා. ඉතින් ඇත්තටම අර ඒ වගේ බෑඩ් කමෙන්ට්ස් නම් ලොකුවට හිතන්නෙම නැහැ අයියා. ඇත්තටම ඒ කියන්නේ ඒවා හිතලා ඒවට රිප්ලයි කරලා එහෙම කරන්න ඇත්තටම මේ අපිට නම් වෙලාවක් නැහැ. අනික දැන් කියනකට ඕන දෙයක් කියාගන්න කියලා. ඔව්. නේ? දැන් අයියා ඉන්ටර්විව් එකකට කතා කළත් මට ඇත්තටම ටයිම් එකක් නැහැ. කොච්චර කාලෙද දැන් අපි මේ දේවල් ගැන කතා කරන්නේ. ඉතින් මේ අර වගේ දේවල් වලට නම් ඇත්තටම ලොකුවටම අපි ඒක හිතන්නේ නැහැ. බෑඩ් කමෙන්ට්ස් ගොඩක් ඇවිල්ලා තියෙනවා. මට ඇවටයකට එතකොට මිස්ටික්
ඒ දේවල් වලට Harley Quinn, Pennywise, Catwoman හැම එකටම bad comments ඇවිල්ලා තියෙනවා. හරි. ඒතර අවුරුදු 9ක් විතර තිස්සේ ඔබ කොස්ප්ලේ කෙනෙක් විදිහට වැඩ කරනකොට ඔබට ලැබිච්ච අමතක නොවනම අත්දැකීම් මොන වගේද? අමතක නොවන මේක. අමතක නොවනම අත්දැකීම කියලා කියන්නේ ගොඩාක් අය වැළඳගත්තේ කැරක්ටර් එක තමයි Catwoman. කැටුම්. එතකොට එයාලා හරි ආසයි අත් එක්ක ෆොටෝස් ගන්න. මොකද මගේ ළඟ තියෙනවා ගොඩාක් ප්‍රොප්ස් එකේ. එක එක versions ඔබ කරා. එක එක version කරා. ඒවත් එක අත්දැකීම් කියලා කියන්නේ මට තිබ්බා. මට ගස් නගින්න තිබ්බා. ෂූට් එකකට. ඒ කියන්නේ කැටුම්න්ට. Catwoman ගස් නගින්න තිබ්බා. මාර ලස්සන ෆොටෝ ෂූට් එකක් එක. මාරම ලස්සනයි. ඉතින් ඒකේ ටිකක් අර බයත් එක්කම පුළුවන් උඩ නගින්න තිබ්බා සහ ට්‍රේන් එකක් උඩ තිබ්බා නගිලා. කොමික් කොන් එකේ නෙමෙයි නේ. කොමික් කොන් එකේ තමයි. මොකද ඒ වෙලාවේ ඔව් කොමික් කොන් එකේ මේ වෙලාවේ අපිට ෆොටෝස් ගන්න ප්ලේස් එකක් තිබිලා අපි එතන ගියා. ඊට පස්සේ ඒ ගස් නැගලා ඒක හරි අලුත් අත්දැකීමක්. ඉතින් ඔබ එදා හිතුවේ නෑ මෙහෙම ගහගන්න නගින්න කියලා. මොකද ෆොටෝග්‍රැෆර්ස්ලා ඇවිල්ලා දැන් ගොඩාක් ෆොටෝග්‍රැෆර්ස්ලා ඇවිල්ලා වට වෙලා අපි පික්චර්ස් ගන්නවනේ. මගේ ෆොටෝ ටික මේ වීඩියෝ එකට ඇඩ් කරන්න. කියන්නකෝ. ඉතින් මේ ගස් නගින්න තිබ්බා. තව අත්දැකීමක් ඇවට මගේ ස්ටේජ් එකට යන්න ඕන වෙන තියදී මගේ දුන්න කැඩිච් එක. ඒක ගොඩාක් දුකයි. ඔව් ඒක තමයි මට දුකම දේ. අවුරුදු 9ක් විතර කොස්ප්ලේ කරාට මේ පහුගිය මාස දෙක තුනකට කලින් ඉවර වෙච්ච කොමික් කොන් එකේ ආශිව දැක ගන්න හම්බුන්නේ නැහැ. දැන් ගොඩක් දෙයට ප්‍රශ්නයක් කොමික් කොන් එකේ නිකන් පාළුයි වගේ ආශි නැතුව. මොකද මම හොඳට මතකයි මම හැම වැඩසටහනකම සහභාගී වෙලා තියෙන ලංකාවේ මෙච්චර කාලයක් තිබුත් ඒවට. ආශි කොස්ප්ලේ එකක් කරනවා කියන්නේ ආශි වටේට ෆොටෝග්‍රැෆර්ස්ලා 5-6 දෙනෙක් ඉන්නවම තමයි. ඔව්. මේ කොයි ගියා කොතෙන්ද ගියා කැන්ටිපට ගියාත් එරිනකට ගියාත් කොයි ගියාත් ෆොටෝග්‍රැෆර්ස්ලා 3-4 දෙනෙක් ආශිගේ වටේට ඉන්නවා. මේ අවුරුද්දේ ආශිට කොස්ප්ලේ එකක් කරේ නැහැ. හරිද? ඔව්. ඒකට හේතුව මොකද්ද? සහ මේ එතකොට අපි කියමුකෝ අතන හේතුව මොකද්ද කියලා. ඇත්තටම අයියේ කාර්ය බහුල වුණා කියලා කියන්නේ මම හිතන විදිහට මට පැය 24ක් මදි වුණා. මොකද මගේ next year graduation එක සහ එතකොට ඒ කියන්නේ exams දේවල් එක්ක මගේ work කරන මගේ වෘත්තිමය වැඩත් එක්ක ගොඩාක් busy වුණා සහ මට අර එකපාරම costume එකකට යන්න මොකද මේ මට ඒක හරියට නීට් එකට සර්ච් කළා. හොඳ වෙලාවක් ඕනේ. කාලයක් අරගෙන කරන්න ඕනේ දෙයක් මේක. මොකද මම සෑහෙන්න ඒව ගැන හිතනවා සහ චූටි දේත් අපිට චූටි මොකක් හරි පේන්ට් එකක් වුණත් සෑහෙන්න හොයලා බලලා තමයි කරන්නේ. වෙලාව තිබෙන්නේ නැති එක තමයි ලොකුම දේ. මට කාලය තිබෙන හැම කෙනාම අහනවා. අයියා ඇවිල්ලා හෝ මොකද ශීකෝ එහෙම කියලා. මම බාද්දල්ලු අපේ හොයාගන්නවත් හැමෝම මාව හැබැයි අඳුරගත්තා. මොකද මම කොච්චර මොකක් හරි ෆේස් පේන්ට් එකක් දාලා හිටියත් හැම කෙනාම අශී කියලා කතා කරා. ඉතින් මට හරි සතුටුයි සහ මේ දුකයි ඉතින් මේ පාර කරන්න බැරි වුණ එක ගැන. හැබැයි දැන් ආශි එදා කොමික් කොන් එකේ හිටියේ නෑ. නමුත් ඇයගේ සහෝදරිය කොමික් කොන් එකේ අය වෙනුවෙන් දැන් මම දන්නෙත් නෑ අත්‍තර මේ ඇයගේ සහෝදරිය තමයි එදා මේ කොමික් කොන් එකේ ඇවිල්ලා හිටියේ කියලා. නමුත් ඔබට මතක ඇති දැන් මේ තිරේ පෙන්නන පින්තූරය මේ පින්තූරේ ඉන්නේ ආශිගේ එකම සහෝදරිය. එකම නේ. හරි. ඔව්. ඒතර ඒ ආශිගේ එකම සහෝදරිය තමයි ඉන්නේ. එයා මේ අවුරුද්දේ කරේ ඇස්ට්‍රිඩ් කියන කොස්ප්ලේ එක. එතකොට ආචි නැති කඩුව පුරවන්න ආචිගේ සහෝදරිය වෙච්ච මොකද නම චමිසෙනවිරත් පුළුවන් වුණා. එතකොට ඒ කොස්ප්ලේ එක නිර්මාණය කරපු ගැන පිළිබඳව වීඩියෝ එකක් කරලා තියෙනවා. මම යටින් ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ඒ වීඩියෝ එකේ ලින්ක් එක ඔබට දාන්නම්. ඉතින් කියන්නකෝ බලන්න නංගි වෛරල් වුණා. ඇත්තට බලුවොත් වෛරල් වුණා. එතකොට මේ නංගිගේ ටැග් ගන්න පිටිපස්සේ මම දන්නවා අනිවාර්යෙන් ඔබ ඉන්නවා. මොකද ඔබේ අත්දැකීමේ නංගි මේ දාදාගන්න. එතකොට නිකන් මේ පොඩි ඉරිසියාවක් එහෙම පොඩ දැනෙන්නේ නැහැ. මොකද මට හරිම සතුටුයි ඇත්තටම කිව්වොත් නංගිව එකපාරම වෛරල් ගියා කියලා කියන්නේ අයියේ How to Train Your Dragon movie එකේ. ඉතින් එයා ඇස්ට්‍රික් මේ කැරක්ටර් එක තමයි කළේ. ඇත්තටම හැමෝම කියලා තිබ්බා ඒකට හරියටම සූට් වෙනවා කියලා. මොකද එයා අපි දෙන්නම එකම වගේ. මොකද දැන් හැමෝම හිතලා තිනේ මම කියලා. මොකද මම කළේ නැහැනේ කස්ටියුම් එක මේ කොස්ප්ලේ කරපු නැති නිසා අශී කියලා කතා කරලා තිබ්බා. ඊට පස්සේ මේ එයා කියලා තිබ්බ නැහැ මම නංගි කියලා. මොකද කලින් අවුරුදු වලත් එයා මාත් එක්කම තමයි කොස්ප්ලේ කරේ. ඒත් කොහොමයි 4-5ක් විතර කරලා තියෙනවා. එයා එකපාරම වෛරල් ගියා එක පිච් එකක. ඒ කියන්නේ සමහර දැන් කොමික් කොන් එකේ වල ගෙදර යන්නත් කලින් වරවල ඉවරයි. එයා දන්නෙත් නැහැ ෆොටෝ ෂෙයා වෙනවා YouTube වලින් කතා කරනවා. ඉතින් මාරම ඒක හිතා ගන්නවත් බැරි දෙයක්. ඇත්තටම මාරම ලස්සන මාර කියුට් එයාගේ ඔක්කොම මේ ප්‍රොප්ස් එයා හදාගෙන කරගෙන කස්ටියුම් එක හදාගන්න මං ඉතින් 2 weeks 3 weeks වගේ ගියේ. ලස්සනට වැඩ ටික කරගත්තා. මේ මගෙන් අහනවා ඉතින් මොනවද මේව මැටීරියල්ස් මේ දේවල් ඒවත් එක්ක මේ ලස්සනටම වැඩේ කරා. ඇත්තටම මේ පර්ෆෙක්ට් එකක්. හැම කෙනෙක්ම වගේ ඒක අගය කරලා තිබ්බා. මොකද මේ ඒ ඇත්තරම දැක්කට පස්සේ අපිට දෙන්න මොකද මම 3D මූවි එක බලලා ඉවරනාට පස්සේ
අපිට සාමාන්‍යයෙන් චිත්‍රපටය බලම කැරක්ටර්ස් මතකයි. මතකයි. නමුත් ඇත්ත කමෙන්ට් කොන්න එකට ගියාම ඇස්ට්‍රිඩ් ඉන්නවා. මොකද ඒ ඇමරිකාවේ මොකද ඒක ඇවිල්ලා මේ වයිකින්නරු සම්බන්ධ කතාව. ඔව්. ඒ වයිකින් එකේ ඉන්න ඇස්ට්‍රිඩ් අපේ ඉස්සරහ පිටම ඉන්නවා මේ පොස්ට්ලා කෙනෙක් විතර. අනෝම වගේ කතා කරලා තිබ්බා. නමුත් වැඩේ තියෙන්නේ ඒගොල්ලෝ වෙනම ෆොටෝ ෂූට් එකක් කරලා තිබ්බා. ඔයාලට වීඩියෝ එක බලන්න පුළුවන්. යා නිර්මාණය කරපු එක. ඔව්. මේ ඒගොල්ලෝ එකතුලා වෙනම ෆොටෝ ෂූට් එකක් ඇස්ට්‍රිඩ් එක කරලා තිබ්බා. ඒ පිකප් එකනේ. ඔව්. එයාත් මට ලොකු සහයෝගයක් දුන්නා. ඔව් ගොඩක් අය අහලා තිබ්බා එයා මේකප් කරාද කියලා. එයා කිසිම මේකප් එකක් දාලා නැහැ. මොකද ඒ කැරක්ටර් එකට කිසිම මේකප් එකක් නැහැ. මොකද තනිකර කස්ටියුම් එක සහ විග් එක තියෙන්නේ. ඔව්. ඉතින් මුකුත් මේකප් එකක් නැහැ. ගොඩක් අය අහලා තිබ්බා එයා මේකප් කළාද කියලා. මුළු ස්කින් එකම නැහැ. එහෙම මුකුත් මේකප් නැහැ. පොඩි ටච් එකක් දැම්ම මම චුට්ටක් අයි ෂැඩෝ දාලා එහෙම. මේ දවසින් මම හිටියා. මටත් ඉතින් හරිම පුදුමයි. මාර ලස්සන අනිත් ෆයිනල් ලුක් එක පර්ෆෙක්ට් අයිය. ඇත්තටම අපිත් හිතුවේ නැහැ. හැබැයි යා සෑහෙන්න මහන්සි වුණා යාගේ කස්ටියුම් එක හදාගන්න. මාරම ලස්සනට ඒක වුණා. ඕක හොඳම වැඩේ තියෙන්නේ ගිය අවුරුද්දේ ආශි ජයග්‍රහණය කරනවා කොමික් එක්ස්පෝ එකේ තිබිච්ච රෑම්ප් ඕක. ඔව්. ඒක මේකප් එක දාන්නේ නංගි. හරි. දැන් මේ අවුරුද්දේ එයාගේ නංගි චමි වයිරල් වෙනවා. ඒක මේකප් එක දාන්නේ ආශි. හොඳයි ඔන්නෝක තමයි කතාව. ඉතින් මේ ඇත්තටම අක්කා නංගි ගොඩක් දක්ෂ කොස්ප්ලේයර්ස් ලංකාවට ඉන්න සම්පතක්. ඉතින් අපි හිතන ඉස්සරහටත් ලොකු දේවල් ටිකක් ඒගොල්ලෝ කරා කියලා. මොකද අපි මේ වීඩියෝ එක රෙකෝඩ් කරනකොටත් කොමික් එක්ස්පෝ එක නිවේදනය කරලා තියෙනවා. ඇත්තටම සතුටුයි ඔබ මුණ ගැහෙන්න ලැබිච්ච එක ගැන. අපි දැන් පොඩ්ඩක් කතා කරමු. දැන් ගොඩක් දෙනෙක් කියනවා දැන් මේ කැරක්ටර්ස් වල අපේ ලංකාව නිර්මාණය වෙච්ච ඒවා නෙමෙයිනේ. ඔව්. හරි. මේ කැරක්ටර්ස් හැමදාම ලංකාවෙන් පිට සිද්ධ වෙච්ච කතාවල යුනිවර්ස් වල නිර්මාණය වෙච්ච දේවල්. නේද? මොකද අපිට ගොඩක්ම රජ කතා තියෙන්නේ සහ මිතිකල් වර්ල්ඩ් එකක් අපිට මේ වෙනකොට නැහැ. නමුත් ඒ කැරක්ටර්ස් වලට අදාළ ඔක්කොම කොස්ප්ලේයර්ස් ලංකාවේ කට්ටියම තමයි නිර්මාණය කරන්නේ. ඔව්. එතකොට කොහොමද මොකද මම දැක්ක කීප දෙනෙක් කියලා තියෙනවා මේගොල්ලෝ මේ eBay එකෙන් යූස් කරලා තියෙන්නේ. eBay එකෙන් අරගෙන තියෙන ඔන්ලයින් පර්චේස් කරලා තියෙනවා. නමුත් ඇත්ත කතාව එහෙම නෙමෙයි. මම කොස්ප්ලේයර්ස් ගොඩක් එක කතා කරලා තියෙනවා. ඇත්තටම මේගොල්ලෝ මේ දේවල් නිර්මාණය කරනවා ලංකාව ඇතුළතදී. පුංචි ඩීටේල් එක පවා පුංචි පොයින්ට් එකක් පවා මේගොල්ලෝ කොස්ප්ලේයර්ස් විදිහට නිර්මාණය කරනවා. කොහොමද ඒ දේවල් අපි නිර්මාණය කරගන්නේ ආයෙත්ම හොයාගන්නේ? ඒ කියන්නේ ඔන්ලයින් ඕඩර් කරන්න ඕනේ නැහැ. එහෙම නොවෙන්න ලංකාවේ ප්‍රොප්ස් ගන්න දැන් තියෙනවද නිර්මාණය කරන කට්ටිය ඉන්නවද? සහ කොහොමද ඒකට අදාළ අමුද්‍රව්‍ය හොයාගන්නේ අපි? ඔව්. ඇත්තටම මම කියවනේ කැරක්ටර් එකෙන් කැරක්ටර් එක වෙනස් නේ. දැන් අපිට තියෙන ප්‍රොප්ස් වෙනස්. ඒ කියන්නේ හාලි ක්වීන් පෙනිවයිස් ඒ හැම දෙයකටම තියෙන දේවල් වෙනස්. ඉතින් මම හිතනවා මේ දේවල් ඒ කියන්නේ ලී වලින් කරන දේවල් තියෙනවා, ප්ලාස්ටික් වලින් කරන දේවල් තියෙනවා. ඉතින් ෆෝම්ස් වලින් කරන දේවල් තියෙනවා. ඇත්තටම මතක් කරගන්න අයිශ්වර්යයව. මොකද මම ලංකාවේ මම දැකපු මම කැමතිම කොස්ප්ලේ කෙනෙක්. සහ ඉතින් අයිශ්වර්ය අයියාගෙන් තමයි මමත් ගොඩක් දේවල් බලනවා කරනවා. මගේ නංගිත් අහලා තිබ්බ ගොඩක් දේවල් මේක කරගන්නේ කොහොමදයි කියලා පේජ් ගන්න. එහෙම අපි මොනවත් ඕඩර් කරලා ගන්න අපිට උවමනාවක් නැහැ. මොකද අපි දැන් මේ කැරක්ටර් එක දන්නවා නම් අපිට ඒක මෙහි හදා ගන්න පුළුවන්. ඒ කාලේ මට මතකයි ඔබ කාඩ්බෝඩ් වලින් තමයි ගොඩක් කොස්ප්ලේයර්ස්ලා ඔව් කාඩ්බෝඩ් වලින් ගොඩාක් වෙලාවට කාඩ්බෝඩ් වලින් කරේ. සහ ටිකක් හයිය මේ ෆෝම්ස් දෙනවා ඒ දේවල් වලින් කළේ. ඔව් මේ ඒ දේවල් වලින් කළේ. එහෙම ඕඩර් කරන්න ඕනි දේවල් තිබ්බේ නැහැ. මට ඕඩර් කරන්න එකක් තිබ්බා. මම හාලි ක්වින්ගේ කරද්දී එයාගේ පුඩින් මාල. ඒක තමයි මම ඕඩර් කරේ. මොකද ඒක මට හදාගන්න කියලා කියන්නේ ඒක මම නිකන් ඕඩර් එක දැම්මේ. මම හිතුවේ තිබ්බේ නැහැ ඒක කියලා. මොකද මාසයක් විතර යනවා කොහොමද වෙන්නේ. ඒ මාල විතරයි ඇත්තටම මමත් ඕඩර් කරේ. ඊපස්සේ ඉතින් හිතුණා ඒක අදින් හදාගන්න තිබ්බනම් හොඳයි එහෙම කියලා. එහෙම අපි කිසිම දෙයක් තමයි කොස්ටියුම් එක ඇනිමේ ගත්තොත් නම් ඇනිමේ කොස්ටියුම් ලංකාවේ ගොඩක් අඩුයි. එකක් ඕඩර් කරගන්න පුළුවන්. පුළුවන්. ඔප්ස් කියන දේවල් අපේ ලේසියෙන්ම හදාගන්න පුළුවන්. හදන්න පුළුවන්. ඔව්. ඒක ලේසියෙන්ම කරන්න පුළුවන්. පුළුවන්. ඉතින් මට කියන්නකෝ බලන්න දැන් අවුරුදු 9ක් තිස්සේ ඔබ මොන වගේ චරිත වලටද කොස්ප්ලේ කරලා තියෙන්නේ? මොන වගේ චරිත වලට පණ දීලා තියෙන්නේ? අවුරුද්දෙන් අවුරුද්ද කියමු බලන්න. අවුරුද්දෙන් අවුරුද්ද කිව්වොත් මුලින්ම කැට්වුමන්, හාලි ක්වීන්, පෙනිවයිස්, මිස්ටික් කළා. ආයි හාලි ක්වීන් ජේලර් සයිඩ් එක කළා. පෙනිවයිස් ඒවත් එක්ක තව අවටා ඒ දේවල් තමයි. එතකොට පෙනිවයිස් එක නෙමෙයි අර බැලුම් බෝල යල්ලන්නේ. ඔව්. හරි. වුමන් version එක. එතකොට දැන් අහන්න තියෙන ප්‍රශ්න ගොඩක් දෙනෙක් කියනවා දැන් ඔන්න පිරිමි කෙනෙක් නම් පිරිමි කැරක්ටර් එකක් විතරයි කොස්ප්ලේ කරන්න ඕනේ. හරි. ගැහණු කෙනෙක් නම් ගැහණු කැරක්ටර් එකක් විතරයි. නමුත් ඕකේ තව එකක් තියෙනවා ක්‍රොස් ප්ලේයින් කියලා. ක්‍රොස් ප්ලේයින් කියන්නේ ගැහණු කෙනෙක්ට පුළුවන් පිරිමි චරිතයකට රඟපාන්න. පිරිමි කෙනෙකුට පුළුවන් ගැහණු චරිතයකට පණ දෙන්න. ක්‍රොස් ප්ලේ එක විදියට. එතකොට ඒක කොහොමද අපි සිද්ධ වෙන්නේ? කොහොමද කොමික් කොන්න එක ඇතුළේ සිද්ධ වෙන්නේ? ඒක ඇත්තටම සිද්ධ වෙන්න පුළුවන් දෙයක්ද? ඒක ඕකේද කල්චර් එකට? ඒක කල්චර් එකට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ගර්ල් කෙනෙක්ද බොයි කෙනෙක්ද කියන එක ඒක අදාළ නැහැ. අපි කැරක්ටර් එක තමයි කරන්නේ. එයා මොකද ඇඳලා ඉන්න එක දැන් සමහර අය ෆුල් ෆේස් කවර් වෙන විදිහට කස්ටියුම් කරගෙන ඉන්නවා. ඉතින් ඒක ඇතුලේ ඉන්නේ කවුද කියන එක නෙමෙයි අපි කැරක්ටර් එක තමයි කරන්නේ. කස්ටියුම් එක තමයි අපි මේන් කරන්නේ සහ ඒ කැරක්ටර් එකට අපි
පණ දෙනවා කියන එක තමයි මොකද අපිට ළඟා වෙන්න බැරි දෙයකට අපි ඒකට පණ දෙනවා කියන එක තමයි මම නම් හිතන්නේ ඒකට එහෙම ගැහණු පිරිමි ભેදයක් නැහැ. චූටි ලොකු පොඩි එහෙම ભેදයක්. දැන් අපි අද ඇවිල්ලා තියෙන්නේ මේ ඉන්ටර්වියු එකේ 3 වෙනි කොටසට. ඒ කියන්නේ දැන් ඔබ පුංචි කාලේ ඉස්කෝලේ යන කාලේ මම හිතන්නේ කොස්ප්ලේ කෙනෙකුට පටන් ගත්තා. ඉස්කෝලේ යන කාලේ පටන් ගත්තා. ඊට පස්සේ අධ්‍යාපනය හැදෑරුවා. ඊට පස්සේ දැන් රැකියාවකට යොමු වෙලා තියෙනවානේ. හරි. එතකොට ඒ කතාවත් එක්ක ඒ ආපු ගමනත් එක්ක මුල ඉඳලම ඔබ කොස්ප්ලේ එකක් තෝරගත්ත දවස් ඉඳලා මේ වෙනකම්ම ඔබේ පවුලෙන් තියෙන සහයෝගය මොන වගේද ඔබේ කොස්ප්ලේ වලට සහ රැකියාවේ වැඩ කටයුතු වලට සහ මේක බැලන්ස් කරගන්න කොහොමද සහයෝගය? ඔව් ඇත්තටම අම්මිවයි අප්පච්චිවයි මතක් කරන්න ඕනි. මොකද එයාලා සෑහෙන්න කියන මමයි නංගිටත් වඩා එයාලා හරිම කැමති. දැන් සමහර පේරන්ට්ස්ලා මේ දේවල් වලට කැමති නැහැනේ අයි. දැන් මම මොඩල් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉතින් එයාලා හරිම සපෝට්. දැන් අප්පච්චි ගොඩක් වෙලාවට පේන්ට් කරන එක පවා එයා අරක කරාද බබා කිය එයා අහනවා. ඒ කියන්නේ අපිට අමතක වෙනවා දැන් ගොඩාක් දැන් මගේ ඇවට කස්ටියුම් එකේ අයියෝ බලන ඩීටේල් ගොඩයි. මට අමතක වෙනවා අප්පච්චි තමයි බබා මේක කරාද. ඒ කියන්නේ එයාලට ලොකු නොලෙජ් එකක් මේ කොස්ප්ලේස්ලා ගැන නැති වුණාට දැන් තියෙනවා. දැන් අපි කරලම අම්මි විශේෂයෙන් එයාව දන්නවා මැටීරියල්ස් එයා නිකන් මාර විදිහට නංගිටයි මටයි දෙන්නට හරිම සපෝට්. ඇත්තටම ඒ දෙන්න නැත්තම් මං හිතන විදිහට මෙච්චර නීට් එකට මේ වැඩේ කරගන්න බැරි වෙනවා. සෑහෙන් අපි හතර දෙනාම ඒකට මාර සපෝට්. ඒ කියන්නේ මම දන්නේ ඒගොල්ලන්ට මේක කොහෙන් මේක මේ ફોකස් වුණාද කියලා මම හිතන විදිහට මොකද දැන් අපේ වැඩිහිටි පරම්පරාවට මේ කොමික් සංස්කෘතිය කියන එක එච්චර ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ පොප් සංස්කෘතිය කියන එක. ඔව්. නමුත් ඇත්තටම ගත්තොත් අපිට වඩා ගොඩක් ෆිල්ම් එකවල බලලා තියෙනවා. ඔව්. ඒ කාලේ ෆිල්ම් වසන්තයේ තිබිච්ච කාලේ 70 ගණන් වල 80 ගණන් වල දැන් ෆිල්ම් බලලා තියෙනවා. පොප් සංස්කෘතිය ගැන එච්චර අවබෝධයක් නැහැ. අවබෝධයක් නැහැ. එයාලා තමයි සෑහෙන්න දැන් අප්පච්චි අම්මි එයාලා මාර විදිහට තමයි කැරක්ටර්ස් නේ. අපේ අප්පච්චි දැන් ගේම්ස් ගැනත් දන්නවා. ඔව්. ඉතින් ඒක නිසා එයාලා මේ හරිම සපෝට්යි. ඒක කියන්න ඕනේ මාරම මේ සපෝට්. මොකද එයාලා නැත්තම් අපිට ඇත්තට මෙච්චර නීට් එකට මේ වැඩ ටික කරගෙන මේ විදිහට ජයග්‍රහණය කරන්න හිම හම්බෙන්නේ. හැම ඉවෙන්ට් එකකටම මගේ අම්මි සහභාගී වුණා. පුළුවන් වෙලාවලට අප්පච්චි සහභාගී වුණා. එයාලට තෑන්ක් කරන්න ඕනේ. එයාලා නිසා තමයි ඉතින් අපි ස්ටෑන්ඩඩ් එකක ඉන්නව නම් ඉන්නේ. සාමාන්‍යයෙන් ගෙදරත් එක්ක යාට දැනුදිනු කරන්න වෙනවා කියලා මේවා කරක්ටර් එකට යනවා. කොහොමද ඔබ පවුලත් එක්ක ඒ වගේ දෙයකට අවසර ගන්න ඕන කොහොමද ඒගොල්ලන්ට හේතු ගන්නවන්නේ මේ වගේ කරක්ටර් එකක් මෙහෙම එකක් තමයි සිද්ධ වෙන්නේ කියන දේ. ඔව්. දැන් මුලින්ම මම කළේ කැට්වුමන්. එතකොට බූට්ස් දාලා ඒක ටිකක් කළු පාට ඇඳලා චුට්ටක් බයයි වගේ එහෙම තිබ්බා. ඒ කියන්නේ මම එතකොට ඉස්කෝලේ යනවත් එක්කනේ. ඒ වුණාට ඒ අම්මිලා අප්පච්චිලා ඒගොල්ලෝ මොනවත් කිව්වේ නැහැ. ඒ කැරක්ටර්ස් වලට සහ ෆේස් පේන්ට් දේවල් වලට සහ කිසිම දෙයකට අපිට මුකුත් එහෙම බලපෑමක් කරේ නැහැ. මොකද මේ ඒ කියන්නේ අර අපි ආසාවෙන් කරන්නේ ඒක. ඒ කියන්නේ නිකන් හොබි එකක් විදිහට වගේ කරන්නේ. ඉතින් ඒක නිසා ඒ දේවල් වලට කවුරුත් අපිට මුකුත් කියන්නේ නැහැ. ෆැමිලි එකේ එහෙම අම්මි අප්පච්චි මුකුත් කියන්නේ නැහැ. මේ පොප් සංස්කෘතියට අපිට තාම අවුරුදු 10ක විතර වගේ වයසක් තමයි තියෙන්නේ. ඒතකොට ඉස්සරහට මේ පොප් සංස්කෘතිය දාලා කොමික් කොන් මේ වගේ දේවල් පැවැත්වෙනවා. අපි කොහොමද ඉදිරියේදී ඒ සඳහා සූදානම් වෙන්න ඕන කොස්ප්ලේ කෙනෙක් විදිහට හරි පොප් කල්චර් එකට ආදරය කරන කෙනෙක් විදිහට හරි. ඔව් අපි මේ දේවල් වලට සහභාගී වෙනවා කියලා කියන්නේ ආසාව තියෙන්න ඕනි සහ අපි ඒ ඉවෙන්ට් එකට ගරු කරන්න ඕනි මං හිතන විදිහටයි. මොකද ගොඩාක් බණින දේවල් තියෙනවනේ ඉතින්. ඉතින් අපි ඒකට ගරු කරලා සහ අපි කැමති කැරක්ටර් එකක් සිලෙක්ට් කරගෙන ඒක ලස්සනට එලි දක්වන්න ඕනේ. එතකොට අපෙන් දැන් අලුත් අය වුණත් අපෙන් අත්දැකීම් ගන්නවනේ. මේක තමයි මොකද්ද මේක කියලා. මම හිතන විදිහට දැන් මේ ඩිසැම්බර් වල තියෙන අපේ එක්ස්පෝ එකට ගොඩක් අය සහභාගී වෙයි. මොකද දැන් මේ ගියපු වයිරල් එකත් එක්ක. දැන් නංගිත් මම හිතන්නේ ඒකට සූදානම් වෙලා ඉන්නේ. ඔව්. අක්කයි නංගිව ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොමික් එක්ස්පෝ එකට ආවත් පස්සේ. ඔව්. දැන් ඔබ මෙච්චර කාලයක් කරපු කොස්ප්ලේ ඉවෙන්ට් වලදී කොස්ප්ලේ චරිතවලින් ඔබ ඇත්තටම ආස කරන එක මොකද ප්‍රේක්ෂකව ආස කරන එක නෙමෙයි ඔබ ආස කරන චරිතය මොකද්ද? මම ආස කරන චරිතය මම කරපු හැම චරිතෙටම මම හරිම කැමතියි. හරිම ආසාවෙන් කළේ. මම විශේෂයෙන්ම කැමතිම චරිතය කැට්වුමන්. හේතුවක් තියෙනවද? සූසන්ට කැමති හින්දා. ඔව්. ඒකයි මුලින්මයි මම කරපු කැරක්ටර් එක. මම හිතුවේ මෙච්චර දුරක් එන්න පුළුවන් වෙයි කියලා. මෙච්චර මම මේ දේවල් දන්නවා කියලා හිතුවෙත් නැහැ. කැට්වුමන් තමයි මම කැමති. අපි දකිනවා මේ හැම උත්සවයක්ම තියෙන කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන. ඔව්. හරිද? හැබැයි කොමික් සංස්කෘතිය ඇවිල්ලා මුළු ලෝකේ පුරාම ඉන්න කට්ටිය අපේ ලංකාවේ බොහෝ ප්‍රදේශවල බොහෝ පිරිසක් ඉන්නවා. අනිත් නගරවල ඉන්න අයට මේ කොමික් කොන් වැඩසටහන් වලට සහභාගී වෙන්න බැරිද? මොකද මම දැක්ක ගොඩක් අය කියලා දිනවා මේ කොමික් කොන් එකෙන් පස්සේ ඉංග්‍රීසි දැනන් ඉන්න ඕනේ කියලා කොමික් කොන් වලට සහභාගී වෙනවා. මොකද ඇත්තටම මේක එහෙම නෙමෙයි. මොකද ලොංගුගේ පවා භාෂා තුනින්ම තියෙනවා. කරලා තියෙනවා. ඔව්. එතකොට කොළඹින් පිට ඉන්න කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් අපි හිතමු දැන් කොමික් සංස්කෘතිය ගැන දේ ගෙදරට ඒගොල්ලන්ට කියා ගන්න හැකියාවක් නැහැ. එයා කොමික් වලට කැමතියි. කොමික් පොප් කල්චර් එකට කැමතියි. කොස්ප්ලේ එකක් කරන්න ඕන. ඒ වගේ කෙනෙක් වැඩසටහනකට මේවා එකට සහභාගී වෙනවා නම් මොන වගේ දේවල්ද කරන්න ඕනේ නැත්නම් සහභාගී වෙන්න බැරිද ඒගොල්ලන්ට? මොකද ඉංග්‍රීසි දන්නේ නැහැ. ලංකාවේ ඉන්නේ
සිංහල විතර අපිට පුළුවන්. බැරිද ඒගොල්ලන් සහභාගී වෙන්න කොහොමද ප්‍රධානද? එහෙම දෙයක් නැහැ මෙතන. මේක මුළු අපි හැමෝම එකතු වෙලා කරන එකක්. අරයට මොකද්ද කරන්න පුළුවන් මෙයාගේ කැරක්ටර් ඒව මොකොත් අදාළත්වයක් නෑ. ඔයාලා දක්ෂයි නම් ඔයාලා ආස කැරක්ටර් එකක් තියෙනවා නම් ලස්සනට කස්ටියුම් එකක් ඩිසයින් කරන්න තමන්ට කැමති දෙයක්. ඒ විදිහට අපිට ඒක එලි දක්වන්න පුළුවන්. එහෙම කොළඹට විතර කාවේනික වෙච්ච එක මම දැක්ක කමෙන්ට්ස් වල තියෙනවා. මේක කොළඹට විතර මොකද්ද මේ කියන එක ගොඩක් අය අහලා තිබ්බා. එහෙම දෙයක් නෙවෙයි. මේක අපි හැමෝම එකතු වෙලා ඕනෙම පළාත් වලින් එන්න පුළුවන් ඇවිල්ලා අත්දැකීම් ගන්න පුළුවන්. මමත් කියන්නේ මුලින්ම ඇවිල්ලා බලන්න මොකද්ද මේක? මොකද්ද මේ මෙයාලා කියන කැරක්ටර්ස් මේ ඇඳුම් ඇඳගෙන මේකප් කරගෙන මොකද්ද මේ කියන එක ඒක හරීම මේ අමුතු දෙයක් නේ. ඔව්. ඇවිල්ලා බලන්න ඕනේ. ඔව් මම කියන්නේ ඇවිල්ලාම බලන්න මේ කොච්චර අය ඉන්නවදයි ඒ කියන්නේ දක්ෂ කට්ටිය ගම් පළාත්වල එහෙම මම නම් හිතන විදිහට අනිවාර්යෙන්ම ඇවිල්ලා බලන්න මොකද්ද මේ කියන එක. ඊට පස්සේ ඔයාලටත් අයිඩියා එකක් ගන්න පුළුවන්. මෙහෙමද මටත් මේක කරන්න පුළුවන්. මටත් මේක හදන්න පුළුවන් කියලා. ඉතින් මේ ඇවිල්ලා බලන්න. ඒක එහෙම එන්න බැරි එකක් නැහැ. කොළඹට කිරිකමට කැකිරෙන්නේ නැහැ. කොළඹ හැමතැනම ජීවිත තමයි තියෙන්නේ. අපි ජීවත් වෙන්නේ ලංකාවේ. ඒතකොට ලංකාව ඇවිල්ලා ආසියාතික රටක් සහ අවුරුදු 10 ගානක් තිස්සේ තියෙන සංස්කෘතියක් තියෙනවා. ඒතකොට හැබැයි මේ චරිතය ඇවිල්ලා මේ කතන්දර වෙන බටහිර ලෝකයට අයිති කතන්දර. එතකොට ලංකාවේ ඉන්න ගැහැණු ළමෙක් විදිහට කට්ටියගෙන් ලොකුවටම දෝෂාරෝපණ එන්න පුළුවන් ඉස්සරහට මේ දේවල් වලට නැත්තම් දැනට අපි ඒ දේවට මුහුණ දෙන්න කොහොමද සහ එහෙම නැත්නම් අපේ ලංකාවේ කාන්තාවන් ගැහැණු ළමයි අත්‍තරම ගේ ඇතුළු වෙලා දින්න ඕනේ මේ වගේ පොප් සංස්කෘතියක් ඕනේ නැද්ද අපිට මොකද කියන්න තියෙන්නේ මේක නිව් ජෙනරේෂන් අය අපි ලංකාව ඉස්සරහට යන්න ඕනේ. ඉතින් අපි මේ දේවල් අලුත් අත්දැකීම් තව එක එක ඉවෙන්ට්ස් එනවා අපි මේ දේවල් අත්හදා බලන්න ඕනේ. නැත්නම් අපි ලංකාව මේ තැනම තියෙනවනේ එහෙම නෑ. දැන් අපි ගොඩාක් හරිම ඇඩ්වාන්ස් දැන් හැම චූටි ළමයා පවා මම දැකලා තියෙනවා කොමික් කොන් එකට සහ කොස්ප්ලේ විදිහට චූටි අය පවා එනවා. ලස්සන ඩ්‍රෙස් කරන මාරම ලස්සනයි. අපේ නංගි ඒරියල් කරද්දි චූටි ඒරියල්ස් ගොඩාක් ඇවිල්ලා තිබ්බා මාර කියුට්. එහෙම නෑ. ඒක එහෙම දෙයක් නෙවෙයි අය. ගොඩක් වෙලාවල් වලට ඒ කියන්නේ බයයි. කට්ටිය මේ මෙහෙම මොකද්ද මේක ඉවෙන්ට් එක දන්නේ නැතුව. ඉතින් සර්ච් කරලා බලලා මම කියන්නේ එහෙම මේ බය වෙන්න දෙයක් නැහැ. ඉතින් අපි ඉස්සරහට යන්න ඕනේ ලංකාව විදියට දැන් මේක නිව් ජෙනරේෂන්. මම කියන්නේ අපි ඉස්සරහට ගිහලා අපි බලන්නේ තව ඉවෙන්ට්ස් එනවා එක එක දේවල් අපි ඒ දේවල් අත්හදා බලන්න ඕනේ. ඉතින් එහෙම මේ පැත්තකට වෙලා ඉන්න එපා. දැන් අපි ගෑනු ළමයි මම දැකලා තියෙනවා. හැබැයි අය දැන් එහෙම කියන්නත් බෑ. මොකද හැම කෙනාම දැන් හරිම ඇඩ්වාන්ස් විදිහට අප්ඩේට් කියන්නේ හොඳටම අප්ඩේට් චූටි ළමයා පවා. එහෙම ගෙවල් අතරට වෙලා ඉන්නේ නැහැ. දැන් ගර්ල්ස් නම් ගොඩක් වෙලාවට යාලා එළියට ඇවිල්ලා බලනවා මොනවද වෙන්නේ කියලා. අනික ඒක මේ සේෆ්ටි එක ගැන ඉෂුව එකකුත් නැහැ. නැහැ. දැන් කොහොමත් එහෙම ලොකුවට ඒ ගැන ඉෂුව එකක් නැහැ. මොකද දැන් ලංකාව හොඳ තැනක තියෙනවා. මිනිස්සු එඩියුකේටඩ් ගොඩක්. ඔව් ගොඩක් එඩියුකේටඩ්. ඉතින් අපි මේ හැමදේම ඉගෙනගෙන ඉස්සරහට යන්න ඕනේ. අඩියෙන් අඩිය ඉස්සරහට යන්න ඕනේ. මම දැක්ක දේ තමයි සාමාන්‍යයෙන් අවුරුදු 20 30 වගේ අතර ඉන්න පිරිසක් තමයි කොස්ප්ලේයර්ස් විදිහට ගොඩක් හිටියේ. 80ක් 90ක් විතර හිටියේ. අපිට වඩා වැඩිමල් කෙනෙක්ට කොස්ප්ලේ එකක් කරන්න බැරිද? නැත්නම් දැන් පුංචි ළමයින්ට තරුණ ළමයින්ට විතරක් කියන දෙයක්ද මේ කොස්ප්ලේ කියලා කියන්නේ? සහ පොප් සංස්කෘතිය කියලා කියන්නේ? නැහැ අයියේ. මොකද ඒකට වයස් ભેදයක් නැහැ. මම කලිනුත් කියවනේ වයස් ભેදයක් නැහැ. එයාට ඒක කොටද උසද ඒ දේවල් මේකට කිසිසේත්ම අදාළත්වයක් නැහැ. මේක අපි කැරක්ටර් එකක් තමයි එළියට දාන්නේ. සහ කස්ටියුම් එකක් තමයි අපි එළියට දාන්නේ. ඉතින් ඒකෙන් වයස නම් බලපාන්නේ කොහොමද? තරුණ පරපුරක් කියලා නෑ. තව කැරක්ටර්ස් ගොඩක් තියෙනවනේ. අපි කරපු නැති දේවල් කොච්චර තියෙනවද? වයසට මැච් වෙන කැරක්ටර්ස් තියෙනවා. එයාගේ ෆිගර් එකට මැච් වෙන කැරක්ටර්ස් තියෙනවා. එයාගේ ෆිගර් එකට විතර ලුක් එකට දැන් සමහර අයගේ හෙයා එක දිගයි ඒ දේවල් එක්ක. ඉතින් මේ වින්ටර් එක යන අතරතුර අපිට පොඩි අකරතැබ්බයක් වුණා. ලොකු වැස්සක් කඩාගෙන යනවා. ඉතින් අපිට පොඩ්ඩක් ලොකේෂන් එක මාරු කරන්න උනා. හිටපු තැන ඉඳලා නැද්ද ආශි? ඔව්. ඉතින් ඒ හින්දා තව බොහොම සුළු ප්‍රමාණයක් තමයි මේ ඉන්ටර්විව් එකේ තියෙන්නේ. ඉතින් අපි එනම් ආපහු ආශිත් එක්ක අපේ කතා බහ දිගටම කරගෙන යන්. එතකොට ආශි ඔබ කියන්න දැන් සාමාන්‍යයෙන් දැන් ඔබ තෝරාගත්ත චරිතය ඇවිල්ලා ගොඩක් දෙනෙක් තෝරාගන්න චරිත නෙමෙයි. කොහොමද ඒ කැරක්ටර් ගැලපෙන විදිහටම ඕනම චරිතයක් වෙන්න පුළුවන්. හරියට මේකප් එකක් අපි තෝරගන්නේ. ඔව් මේකප් ගැන කතා මොකද ඒක මම අහන්න විශේෂ හේතුව තමයි මොකද ගිය පාර කොමික් එක්ස්පෝ එකේදී මම ආශිව දකිනකොට ඇත්තටම මම හිතුවේ ඈතින් දකිනකොට එන්නේ එක්ස්මන් එකේ මිස්ටර් කියලා. මොකද එයාලා ෂේප් ෂිෆ්ටර් කෙනෙක් නිල් පාට ඇඟක් තියෙන්නේ. එහෙමයි. ඊට පස්සේ මම දැක්කා ඒ ඇඟ සම්පූර්ණයෙන්ම නිල් පාට. මම හිතුවා ඇත්තටම මුළු ඇඟ පුරාම මේකප් එකක් තවරගෙන ඉන්නවා කියලා මම දැක්කේ. නමුත් අතලට ඇත්තටම ළඟට ගිහිල්ලා බලනකොට තමයි දැක්කේ අය වෙනම කොස්ටියුම් එකක් ඒක සඳහාම නිර්මාණය කරලා නෙටීරියගේ ස්කින් එකට ගැලපෙන විදිහට නිර්මාණය කරලා අනිත් ඇඟ නිරාවරණය වෙන තැන්වල තමයි මේකප් එක රවරලා තිබ්බේ. ඒ ගත්තොත් එහෙම ඇත්තටම ඒක හොයාගන්න බෑ. මේ මේකප් එකද තියෙන්නේ ඇඳුමක්ද කියලා. කොහොමද
ඒ ඔබ ඒ නිර්මාණය කරේ කොහොමද අපි මේකප් එකක් හරියට තෝරගන්නේ? ඔව් අයියේ හැමෝම අහලා තිබ්බා ඒක මේකප්ද කියලා මුළු ඇඟම නැහැ ෆේස් එක විතරයි මේකප් කළේ මෙතනින් උඩ විතරයි කළේ නෙක් එකෙන් උඩ ඉතින් ඒක 4 way material එකකින් කළේ ඒකටත් පේන්ට් එක ඇල්ලුවේ නැහැ මං කිව්ව විදිහට ෆස්ට් මැටීරියල් එකට පේන්ට් එක ඇල්ලුවේ නැහැ ඒක තනිකරම මම ඇඟටම ඇලෙන රෙඩ් එකකින් තමයි ඒක ෆුල් නිරාවරණය වෙන විදිහට ෆිගර් එකට මැච් වෙන විදිහට ඒක සෙටප් කරගත්තේ සහ ඒක පේන්ට් එකක් ඒ කියන්නේ මැටීරියල් එකට තමයි පේන්ට් එක කළේ V shape එකට ෆුල් එකම පේන්ට් එක කළේ ෆේස් එක නෙක් එකකින් උඩ තමයි මේකප් එක කළේ ඒ කියන්නේ අර මැටීරියල් එකේ තියෙන අපි ෆේස් පේන්ට් එකම අරකට ගන්න ඕනේ මොකද නැත්නම් දෙකක් වෙනවනේ ඒ දෙක ගානට මැච් වුණා හරිම අමාරුවෙන් කරපු මේකප් එකක් තමයි ඇවට කොස්ටියුම් එක හාලකුවෙන් ගත්තොත් එහෙම එදා සුදු පාට මම මේකනකොට පවුඩර් දාලා වගේ එකක් දාන්න නමුත් අතර මේක මේකප් එක. ඒතර කොහොමද දැන් කරක්ටරෙන් කරක්ටරයකට මේකප් එක වෙනස් නේ? ඔව් ෆේස් පේන්ට් තමයි ඒවටත් යූස් කළේ සමහර අවස්ථාවල ෆේස් පේන්ට් යූස් කරන්න බෑ මොකද අපි අල්ලනවා කරනවා මූණත් එක්ක එහෙම ඔව් දාඩිය දානවත් එක්ක අපිට එලි මහනක් වෙන්න පුළුවන් AC environment එකක් වෙන්න ඔව් මොකද අපි දැන් අර කොස්ප්ලේ කෙනෙක් විදිහට ඩ්‍රෙස් කරනකොට අපි අනිවාර්යෙන් ෆොටෝ ෂූට් එකක් කරනවා මොකද අපි ගොඩාක් අමාරුවෙන් කොස්ටියුම් එක කරලා එතකොට ෆොටෝ ෂූට් එක කරලා අපිට හරි ටයර්ඩ් වෙනවා මේකප් එක දිය වෙන්න ඉඩ තියෙනවා ඉතින් ඒවත් එක්ක මේ හරි අමාරුවෙන් තමයි හාලිකුවෙන්ගේ ෆුල් වයිට් එකක් යන නිසා ඒක ලොකුවට මට ඒක ගොඩක් අමාරුනේ නැහැ මට ගොඩක්ම අමාරු වෙච්ච මේකප් එක තමයි මූණ තියාගෙන ඉන්න අමාරු එක ඇවටගේ මේකප් එක නංගි මතක් කරන නංගි තමයි කළේ මේකප් එක සම්පූර්ණයෙන්ම. ඒ වීඩියෝ එකත් ඔයාලට මම යටින් ලින්ක් එක දාන්නම් ගිහලා බලන්න පුළුවන්. ඔබට මේ ලැබිලා තියෙන ජනප්‍රියතාවයත් එක්ක සහ අවුරුදු ගානක අත්දැකීම් එක්ක ඔබට වෙළඳ සන්නාමත් එක්ක වැඩ කරන්න ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මොකද ස්පොන්සර්ෂිප්ස් වලට හරි ඉවෙන්ට් වලට හරි ඔබට ආරාධනාවක් ලැබිලා තියෙනවද ඔවුන්ගේ ව්‍යාපාරත් එක්ක වැඩ කරන්න? ඔව් අයියේ ව්‍යාපාරයක වැඩ කරන්න කියලා කිව්වේ කොහොමත් මම මොඩල් කෙනෙක් නිසා ටීවී කමර්ෂල් සයිඩ් එකත් එක්ක කොහොමත් වැඩ කරනවා. ඉතින් ඊට අමතරව කොස්ප්ලේ කරාට පස්සේ මට එක එක ඉවෙන්ට්ස් වලට කතා කරා. කැම්පස් වල ඉවෙන්ට්ස් වලට කතා කරලා අපිට කොස්ටියුම් ඩ්‍රෙස් කරගෙන ඉන්න යාළගේ ඉවෙන්ට්ස් වලට ලස්සනට අපිට ඩ්‍රෙස් කරගෙන ඉන්න මේකප් ඒවත් එක්ක ඉවෙන්ට්ස් වලට අපි සහභාගී වෙනවා. මම හිතනවා කොස්ප්ලේස්ලා අපිට 10කට විතර ඉන්විටේෂන් හම්බෙලා තිබ්බා. ඔව් ඒ කියන්නේ ඉවෙන්ට්ස් වලට එක එක ඉස්කෝලවල් වල සහ කැම්පස් වල ඒ දේවල් වලට අපි සහභාගී වෙනවා. ඔබ ඉස්සර පැවසුවා සාමාන්‍යයෙන් අපේ ලංකාවේ කමියුනිටි එකක් ඉන්නවා කියලා කොස්ප්ලේයර්ස්ලා. ඒතකොට ඔබ දකින විදිහට මේ දැනට ලැබිලා තියෙන ඇගයීම සහ පිළිගැනීම අතරම මේ වෙනකොට මේ හොඳ මට්ටමක තියෙනවද ලංකාව ඇතුළේ කොස්ප්ලේයර්ස්ලාට තියෙන පිළිගැනීම සහ උන්ට ලැබෙන අවස්ථාවන් කොයි වගේද දැන් තත්ත්වයක් එක්ක දැන් රටේ තත්ත්වයක් එක්ක? ඔව් කලින්ට වඩා මං හිතන විදිහට දැන් ගොඩක්ම අපිව පිළිගන්නවා සහ කොස්ප්ලේස්ලට යාලා රෙස්පෙක්ට් කරනවා. ඒකද අපි හරිම අමාරුවෙන් තමයි ඒ කොස්ටියුම්ස් හදාගන්නේ සහ ගොඩක් කාලයක් වැය කළා අපේ වැඩත් කරගෙන ලොකු සපෝට් එකක් තියෙනවා කලින්ට වඩා. ඔව්. එතකොට මම දැක්කා දැන් මේ පාරත් ගොඩක් බ්‍රෑන්ඩ්ස් වලින් කොස්ප්ලේස්ලා පාවිච්චි කරලා තිබ්බා. ඔව්. බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන් වල. ඔව්. අපි තුමු ලබන අවුරුද්ද නැත්තම් මේ ඊළඟට පැවැත්වෙන කොමික් එක්ස්පෝ එකට කවුරු හරි කෙනෙක් කොස්ප්ලේ කෙනෙක් විතර අලුතෙන්ම සහභාගී වෙනවා. එයා වයසක කෙනෙක් වෙන්න පුළුවන්, තරුණ කෙනෙක් වෙන්න පුළුවන්, ඉස්කෝලේ යන ළමයෙක් වෙන්න පුළුවන්. ඔබට තියෙන වසර ගානක අත්දැකීම් එක්ක ඔබ මොන වගේ අවවාද උපදෙස් අනුශාසනාද ලබා දෙන්නේ ඔවුන්ගේ කොස්ප්ලේ එක හරියට සහ සාර්ථක කොස්ප්ලේ ගමනක් යන්නේ? සාර්ථකව කොස්ප්ලේ කෙනෙක් විදිහට ඉදිරියට යන්න නම් මම හිතනවා තමන් ආස කැරක්ටර් එකක් හරි තමන්ට පුළුවන් දෙයක් දක්ෂ වෙන්න ඕනේ අපි. අපි ඒ දේ හොයලා බලලා Google search කරලා හරි දන්න කෙනකින් අහගෙන හරි මම හිතනවා ඒක අපිට මැච් වෙන විදිහට කැරක්ටර් එකක් තෝරගන්න. මුලින්ම කැරක්ටර් එකක් තෝරගන්න. මුලින්ම ඔයාලා බලන්න එන්න කැරක්ටර් එකක් තෝරගන්න. ඊට පස්සේ ඒකට අවශ්‍ය දේවල් හොයාගන්න, කාගෙන් හරි උපදෙස් ගන්න. ඒ දේවල් කරගෙන අලුත්ම කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන්. මොකද අපිත් මුලින්ම මේකට එන්ටර් වෙද්දී අපි දන්නේ නැහැ මොකද්ද මේක එහෙම කියලා. Tamanට මැච් වෙන එකක් Taman ආස කැරක්ටර් එකක් කරන්න. මේ ඇවිල්ලා තියෙන අවසාන ප්‍රශ්නේ දැන් මට ආරංචියට ගොඩක් දෙනෙක් ඔබෙන් විමසුවා ඔබ මේ කොස්ප්ලේ අපේ කැට්ටුමන්ගේ එක තමයි මම හිතන්නේ ගොඩක් ජනප්‍රිය වුණේ. ඒ කොස්ටියුම් එක ඔබ නිර්මාණය කරලා දෙනවද ඕන්නේ? එහෙම නැත්නම් ඔබ කැමතිද ඔබ පොප් එකක් අලෙවි කරන්න? ඒ වගේ දෙයකට දැන් ඔබ මේක ව්‍යාපාරයක් විදිහට ඉදිරියට කරගෙන බලාපොරොත්තු වෙනවද කියන්නේ කාට හරි ඕන නම් අපි හිතමු දැන් ඔන්න ඔබට කියලා කොස්ටියුම් එකක් නිර්මාණය කරගන්න ඕනේ. හරි? එහෙම නැත්නම් ප්‍රොප් එකක් නිර්මාණය කරගන්න ඕනේ. කොහොමද ඒ සඳහා තියෙන අවස්ථාව සහ ඔබට එහෙම දෙයක් කරනවා නම් කොහොමද ඔබ සම්බන්ධ කරගන්න ඕනේ? ඔව් ඒ කියන්නේ කස්ටියුම් එකක් නිර්මාණය කරනවා කියලා කියන්නේ අයියා ඇත්තටම අපි මාස 2ක 3ක විතර ඉඳලා දැන් මේක අර ෆැෂන් ඩිසයිනින් සයිඩ් එකක් නෙවෙයි වුණාට ටිකක් ඒ වගේම තමයි වගේ යන්නේ. එහෙම ඩිසයින් කරලා දෙන්න තරමටම තාම ඒක අපිට මම හිතලා නැහැ. ඇත්තටම දැන් ඔය ප්‍රශ්න අහුවට පස්සේ මමත් හිතුවේ මෙහෙම ඇත්තටම ඉල්ලලා තියෙනවා මගෙන්
කස්ටියම්ස් ඉල්ලලා තිනවා කැම්පස් වලට. ඔව්. එතකොට කැට්වුමන්ගේ කස්ටියම් එක පෙනිවයිස්, හාලි ක්වින් ඒ වගේ කස්ටියම් ඉල්ලලා තිනවා එයාලගේ එක එක ඉවෙන්ට්ස් වලට. ඉතින් අර දැනට තාම එහෙම ඒක බිස්නස් එකක් විදිහට නම් කරගෙන නැහැ. ඉතින් අර අපි ආසාවට කරන දේ තමයි කස්ටියම් ගොඩාක් තියෙනවා මගේ ගෙදර. දැන් නංගිගේවත් එක්ක ඇත්තටම එහෙම අර ව්‍යාපාරයක් විදිහට නම් දැන් ව්‍යාපාර කරන අය ඉන්නවා. ඒ කියන්නේ ඒක ප්‍රොෆෙෂනල් සයිඩ් එකේ මම කිව්වා වගේ ඒව හදලා දීලා ඒ විදිහට දැනට අපි දෙන්න අපිට හැබැයි ගොඩක් මැසේජස් එනවා. අහනවා මේකප් ගැන අහනවා, ෆේස් පේන්ටින් ගැන කොහෙන්ද ගන්න තියෙන්නේ. අපි ඒව උපරිමයෙන්ම කියලා දෙනවා. ඒ කියන්නේ ඒව ගන්න තැන් එහෙම අර අලවි කරලා නම් නැහැ දැනට. කවුරු කෙනෙක්ට ඔබට උදව් කරන්න පුළුවන්ද ඔබට මැසේජ් එකක් එනවා? අනිවාර්යයෙන්ම මැසේජ් දාපු ගමන්ම අපිට අත්‍තරම ටයිම් එකක් තිබ්බොත් ෆේස් පේන්ට් ගැන තමයි ගොඩක් අහලා තියෙන්නේ. මොකද ගොඩක් මම මේකප් එක්ක හිටපු කෙනෙක්. ඒ කියන්නේ කොස්ප්ලේ සම්බන්ධව අනිවාර්යයෙන්ම එහෙම කියනවා. පික්චර්ස් පවා යවනවා මම. මේක කලර් මැච් කරගන්න කොහොමද? ඒ දේවල් එහෙම හෙල්ප් කරනවා. ඉතින් ඔය තියෙන්නේ ආශිගේ කතාව. මම ආශිව දැක්කේ දැන් ගොඩක් කාලයකට කලින්. නමුත් මේ ඒ කාලේ වෙනකොට මේක YouTube channel එක පටන් අරගෙන තිබුණේ නැහැ. නමුත් කාලෙත් එක්ක කොස්ප්ලේස් සහ පොප් සංස්කෘතිය ගැන කතා වෙනකොට මිනිස්සු දැන් මට හිතුණා මේ channel එක පටන් අරගෙන ආශිවගේ කට්ටියව ඔබ හමුට අරගෙන එන්න ඔවුන්ගේ කතාව ඔබට ඉදිරිපත් කරන්න. මොකද අපිට ලංකාව අද තියෙන තැන ඉඳන් හෙට තව තැනකට අරන් යන්න ඕන නම් දියුණු තැනකට අරන් යන්න ඕන නම් අපිට දැනුම කියන දේ ගොඩක් අත්‍යවශ්‍ය වෙනවා. ඒකට පොප් සංස්කෘතියත් එක්ක ඉන්න ආශි කියන්නේ ආශිගේ නම් කියන්නේ අපිට සම්පතක්. ඉතින් ඒ හින්දා තමයි අපේ ලංකාවට සම්පතක් වෙච්ච මේ ආශිවග අද එක්කන් ඇවිල්ලා YouTube channel එකත් එක්ක කොහොම හරි ආශියාගේ කාලය කැප කරලා ඔබ වෙනුවෙන් ඇයගේ දැනුම ඇයගේ අත්දැකීම් ඔබ වෙනුවෙන් අරගෙන ආවා. මෙතනින් මේ සම්මුඛ සාකච්ඡාව අවසන් වෙනවා. ඔබට පුළුවන් ආශිව සම්බන්ධ කරගන්න මම ඇයගේ social media වල links ටික ඔයාලා description එකේ දාන්න. ඒ වගේම තමයි cosplay වලට ආස කරන cosplay වලට ආදරය කරන කෙනෙක් ඉන්නවනම් මේ වීඩියෝ එක share කරන්න. ආශි ගැන ආශිගේ කතාවෙන් ඔබට ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඉගෙන ගන්න. ඒ වගේම තමයි ඔබට මේ ඉන්ටර්විව් එක ගැන හිතන දේවල් තියෙනවා නම් ඔබට ආශිගෙන් අහන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා නම් පල්ල කමෙන්ට් සෙක්ෂන් එකේ ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. මට පුළුවන් ආශිට ඒ ප්‍රශ්න ටික යොමු කරන්න. අපි ආයෙත් දවසක මේ වගේ තවත් cosplay කෙනෙක් එක්ක cosplay කතාවක් එක්ක සහ සාර්ථක වෙච්ච පුද්ගලයෙක්ගේ කතාවක් එක්ක අපි හමු වෙමු. එතකන් අපි ගිහිල්ලා එන්නම් අද දවසේදී. ඉතින් ආශි බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණා. thank you so much මට ඉන්වයිට් කළාට. හරි ඉතින් එහෙනම් අපි ආයෙත් දවසක හමු වෙමු. අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා තියෙන ලංකාවේ ඇතුළතදී කලාව සහ සංස්කෘතිය ගැන මොකද ගොඩක් දෙනෙක් කතා නොකරන මාතෘකාවක් කලාව සහ සංස්කෘතිය ගැන කතා කරන ලංකාවේ තියෙන හොඳම YouTube channel එක. එහෙනම් අපි ගිහිල්ලා එන්න. ජය වේවා. අයබෝවන්. Hi guys. ඉතින් දැන් අපි එකතු වෙලා ඉන්නේ අයියාගේ YouTube channel එකත් එක්ක. YouTube channel එක subscribe කරන්න. like කරන්න, comment කරන්න, share කරන්න.